දෙවෙනි පියවර හැටියට අද වැඩසටහන සලකන හැටියට මා ඔබෙන් ඉල්ලා සිටිනවා. මා කැමති අපේ විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්නට අපේ ආරාධනෙන් මෙහි පැමිණ සිටිනවා පියසේන රතුවිතාන මහත්මයා. එතුමා අපේ රටේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෙක්, ප්‍රවීණ ලේඛකයෙක්. එතුමා දැනට සුබසිත පුවත්පතේ උපදේශක කර්තෘවරයා හැටියට කටයුතු කරනවා. ලේඛකයෙක් හැටියට විශාල කාර්යභාරයක් කරපු, අධ්‍යාපන ශාස්ත්‍රයේ අධ්‍යාපනඥයෙක් හැටියට විශාල කාර්යභාරයක් කරපු විද්වතෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. ඔබතුමා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම අපේ රටේ තරුණ ජ්‍යොතිර්වේදියෙකුට අප ආරාධනය කළා මේ වැඩසටහනට පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා. ඔබතුමාත් ඉතාමත්ම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඊළඟට අපි මේ සාකච්ඡාවට සංවාදයට ආරාධනය කළා නීතිඥ ධර්මපාල සේනාරත්න මහත්මයාට. එතුමා මේ සංවාද මණ්ඩපේ සාකච්ඡා මණ්ඩපේ වාඩි වී සිටින විද්වතුන් අතරින් වෙනස් වූ මතයක් දරන්නේ. කොටින්ම කියතොත් එතුමා ජ්‍යොතිෂයට විරුද්ධයි. ජ්‍යොතිෂය පිළිගන්නේ නැහැ. එතුමා දරන මතය ජ්‍යොතිෂ විද්‍යානුකූලව එතුමා පිළිගන්නේ නැහැ. ජීවිතයේ නියමව හඳහන නොවන බවයි එතුමා කියන්නේ. ඔබතුමාත් ඉතාමත්ම ගෞරවණීයව පිළිගන්නවා නීතිඥ ධර්මපාල සේනාරත්න මහත්මයා. ඒ වගේම අපේ රටේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෙක් ලේඛකයෙක් වන ඇල්බර්ට් සුදුසිංහ මහත්මයා එතුමාටත් අප ආරාධනය කළා. ඔබතුමාත් ඉතාමත්ම ගෞරවණීයව පිළිගන්නවා. මා කැමති පියසේන රතුවිතාන මහත්මයාගෙන් මේ කතා බහ ආරම්භ කරන්නට. මීට කලින් අපි ජ්‍යොතිෂය ගැන විවිධාකාරයේ හැඳින්වීම්, අටුවා ටීකා, ශාස්ත්‍රීය පදනමක පිළිපදලා ඒ සියලුම දේවල් පූර්විකා සැපයූ නිසා කොටින්ම කෙලින්ම ඍජු ප්‍රශ්නයකින් මේ කතා බහ ආරම්භ කරන්නට මා කැමතියි. අපි හිතමු මෙහෙම. එකම දවසක, එකම වේලාවක, එකම ස්ථානයක එකම ලිංගයකට අයත් වෙලා දරුවෝ දෙන්නෙක් උපදිනවා. නමුත් ඒ දෙන්නගේ ජීවන ගමන, ඒ දෙන්නගේ ඉරණම වෙනස්. ඒ දෙන්න යන පාර දෙපැත්තක්. එහෙම බලනකොට ඇයි එහෙම වෙන්නේ? එකම වෙලාවක, එකම දිනයක, එකම ස්ථානයක, එකම ලිංගයකට අයත් වෙලා උපදින දරුවන් දෙදෙනෙකුගේ ජීවිතය වෙනස් වන්නේ ඇයි? ඔබතුමාගෙන් පිළිතුරක්. හොඳ ප්‍රශ්නයක්. හොඳ බොහෝ විට ජෝතිෂය විවේචනයට ලක් කරන බොහෝ දෙනෙක් යොමු කරන එක ප්‍රශ්නයක් තමයි නිවුන් දරුවන් පිළිබඳව සඳහන් කරමින් ওই ප්‍රශ්නය. එකම වේලාවක එකම තැනක එකම ලිංගුවක් ඇතුව උපදිනවා කියන එකට තව එක්කව කරන්න ඕන. ඒ වුණාට එකම නවාංශකයක්, එකම ත්‍රිංශාංශකයක්, එකම ද්වාදශාංශකයක් ආදී වශයෙන් අෂ්ට වර්ගයෙන් එකක් නොවි තමයි උපත සිදු වෙන්නේ. ඒ නිසා ජෝතිෂය පිළිබඳව දන්න කෙනෙකුට පමණයි ඒවා හරියට විග්‍රහ කරන්න තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මන්ද එකම තැනක උපන්නත්, එකම වෙලාවක උපන්නත් කාලයාගේ මිනුම් දඬුව අනුව මැනලා බලන විට ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ පැරණි සිවරුන් අපට උගන්වලා තියෙන ක්‍රමයේ අනුව තත්පරෙන්, එයින් භාගයකින්, ෂෂ්ඨ්‍යාංශයකින්, අක්ෂ වේදාංශයකින් ආදි වශයෙන් ඊටම සියුම් ක්‍රමයකින් හෝ ඒ උපතේ ලග්නය එක වුණාට, සමාජ නවාංශකයත් එක වුණාට එයින් ඔබට යන ද්වාදශාංශකය අතරින් ගියාම ත්‍රිංශාංශකයේ වගේ සියුම් අවස්ථාවට යනකොට ඒක වෙනස් වෙනවා. ඒ වෙනස අනුව ජීවිතයේ ඒ ජම්මලාභය ලැබූ පුද්ගලයන් දෙදෙනාගේ තත්ත්වය වෙනස් වෙනවා. ඒක එක පියවරක්. තව එකක් තියෙනවා ඕනෑම දරුවෙකුගේ උප්පත්තියක් ලැබපු දරුවෙකුගේ කේන්දරයට, පියාගේ කේන්දරයේ ඍජුවම බලපානවා. පළවෙනි පුතා කොහොමද, දෙවෙනි දරුවා කොහොමද, තුන්වෙනි දරුවා කොහොමද, හතරවෙනි දරුවා කොහොමද ආදි වශයෙන් ජෝතිෂය විග්‍රහ කරනවා පියාගේ කේන්දරය අනුව. ඒ අනුව සමහර දරුවෝ දෙන්නෙක් එයාට උපන්න නම් ඒ දරුවාගේ දෙන්නගේ පළවෙනි දරුවාගෙන් එන ප්‍රතිඵලය නෙවෙයි පිය කේන්දරයෙන් පෙන්වන්නේ දෙවෙනි දරුවාගේ. ඔක අපූර්වට විග්‍රහ වෙන තරක් තමයි සහෝදරයන් ගැන කතා කරනකොට එක සහෝදරයෙකු 11 වෙනි රාශියෙන් කියන්නේ, තව රාශියක් යාගෙන් 3 වෙනි රාශියෙන් කියන්නේ, ඊළඟට එතනින් 3 වෙනි එක්කෙනාට ඊළඟ දරුවාගේ ප්‍රතිඵලය කියන්නේ කියලා අපූර්වට ජෝතිෂය විග්‍රහ කරලා තියෙනවා. නමුත් මේ අපි කතා කරන කාල සීමාවේදී ඔය කියන સિદ્ધාන්ත වගේ දේවල් කාලයගේ ඇවෑමෙන්, මිනිසුන්ගේ දැනුම සමගම, ජීවිතය සමගම ඇවෑමෙන්, ජීවිතය සමග ඒ රහස් අන්තර්දාන වුණා, නැත්නම් වැළලුණා. මන්ද මේ රහස් වශයෙන් තියාගත්ත මිසක් ඉගැන්වීමේදී සියුම් මතෙන් උගන්වන්න ගියේ නැහැ. වර්තමානයේ ජෝතිෂයේ හදාරන බොහෝ දෙනෙක් හඳානක් බලන්න කේන්දරයක් ගොඩනගන්න පළපුරුදු වුණා මිසක් එයින් ඔබට පරීක්ෂණාත්මක හොයා බලා යෑමේ ශක්තියකට නැඹුරු වුණේ නැහැ. ඒක ඔප්පු කරන්න පුළුවන් එක තැනක් තමයි අපේ රටේ
පැවතිච්ච හොඳම පොතක් තමයි ජ්‍යොතිෂය පිළිබඳ සිද්ධාන්ත පොත සූර්ය සිද්ධාන්තය. අද ඒක ලංකාවේ නැහැ. ඒක තිබුණ පොත් එකක් දෙකක් තියෙනවා හංගගෙන අනිත් අය අතක නැහැ. නමුත් අපේ පොත පිටස්තර ජාතීන් අරගෙන ගිහිල්ලා වෙනත් භාෂාවකින් විශාල පොතක් වශයෙන් පළ කරලා තියෙනවා. මාගාව දැනුත් තියෙනවා මේ සූර්ය සිද්ධාන්තය කියන පොත. ඒක ලොකු පොතක්. මේන් පොතක් හදාරනකොට තේරෙනවා මොනතරම් විදිහට මේක සියුම් විදිහට විග්‍රහ කරලා තියෙනවද කියලා. මේ නිසා ඔබ ඇසූ ප්‍රශ්නෙට දෙන ඍජුම කෙටිම උත්තරය තමයි එකම වෙලාවට එකම ලග්නයකින් එකම නවාංශයකින් උපන්නට ජෝතිෂයේදී එක එක අංශ මාත්‍ර වශයෙන් එයා බොහෝ දුරට වෙනස් වෙන ස්වරූපයක් දරනවා. ඒ කාලයේ මිලින්දන්නේ මයින් කොටයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. මගේ ඊළඟ ප්‍රශ්නය ප්‍රශාන්ත් මලවිගේ මහත්මයාට ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ඒ කියන්නේ බෝම්බයක් පුපුරලා පුද්ගලයන් ගණනාවක් මේ යන අපි කියමු බස් රථයක බෝම්බයක් පුපුරනවා කියලා. මේකේ හිටපු පාසල් දරුවෝ කීප දෙනෙකුත් මේ යනවා. එක දරුවෙකුගේ අම්මා කෙනෙක් කියනවා "ඔව් අපේ ළමයාට මේ මාර කපලයක් තිබුණා පහුගිය කාලේ හඳහන බලලත් ඕක කිව්වා." හැබැයි අනෙක් ළමයින්ගේ හඳහන් බලපුවාම එක ළමයෙකුගේ හඳහනේ සඳහන් වෙනවා මේ ළමයා හොඳට ඉගෙනගෙන කවදා හරි ඉහළ තනතුරකටපත් වෙනවා ලෝකේ කීර්තිමත් පුද්ගලයෙක් වෙනවා දීර්ඝායුෂ තියනවා කියලා තව ළමයෙකුගේ හඳහන පිළිබඳව ඉරණමේ සඳහන් වෙනවා. ජ්‍යොතිෂය අනුව එහෙම වුණේ ඇයි? මාරක අපලයක් තියෙන ළමයා වගේම දීර්ඝායුෂ ඉඳලා ඉහළ තැනකටපත් වෙනවා අයයි කියු දරුවත් බෝම්බ ප්‍රහාරයෙන් බස් රථයේ ඉඳලා මේ යනවා. ඇයි එහෙම වුණේ? ඔබෙන් පිළිතුරක්. ඔව්. ඊටාම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් ඇත්තටම අපි කල්පනා කරොත් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී මූලික වශයෙන්ම පුද්ගලයෙක්ගේ කර්මය පිළිබඳව කියවෙන ප්‍රධානම ස්ථානය තමයි පළවෙනි කොටුව ලග්න රාශිය. මේ නිසා ඒ තුලින් කියවෙනවා ජනක කර්මය පිළිබඳව. දැන් එතකොට මෙතනදී අපි දැන් දන්නවා මේ බුදුදහම අනුව ක්‍රම හතරකට තමයි පුද්ගලයාගේ මරණය සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදිහට කර්මක්ෂ, උභයක්ෂ, ආයුෂක්ෂ සහ අකල් කියන. ඒ මූලික ක්‍රමවේදයන් හතරෙන් තොරව මරණයක් සිදු වෙන්නේ නැහැ පුද්ගලයෙක්ගේ. එසේනම් කර්මක්ෂ මරණයක් සිද්ධ වීම පිළිබඳව ජ්‍යොතිෂ ශාස්ත්‍රය කතා කරන්නේ කේන්ද්‍රයේ පළවෙනි රාශියෙන්. ඊළඟට ආයුෂක්ෂ මරණය, ආයුෂ ගෙවීමෙන් සිදුවන මරණය පිළිබඳව පෙන්වුම් කරන්නේ ජ්‍යොතිෂයේ 8 වෙනි රාශියෙන්. කර්මය සහ ආයුෂය කියන දෙකම එකවර ගෙවීමෙන් සිදුවන බව පෙන්වුම් කරන්නේ ලග්න රාශිය සහ 8 වෙනි රාශියෙන්. අකල් මරණය පිළිබඳව පෙන්වුම් කරන්නේ පංචග්‍රහයන්ගේ බලය තුලින් සහ රාහු කේතු කියන විශ්ව ශක්තියන්ගේ බලය තුලින්. දැන් මෙතනදී යම්කිසි පුද්ගලයෙක් හෝ යම්කිසි පිරිසක් එක්වර මරණයටපත් වීමේදී එක් අයෙකුගේ කර්මය අවසන් වීමෙන් වෙන්න පුළුවන්. තවත් අයෙකුගේ ආයුෂ අවසන් වීමෙන් වෙන්න පුළුවන්. තවත් අයෙකුගේ කර්මය සහ ආයුෂ අවසන් වීමෙන් වෙන්න පුළුවන්. තවත් අයෙකුගේ අකල් මරණය වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම නිවැරදි ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව දැනුමක් තියෙන පුද්ගලයෙකුට ඒ පුද්ගලයාගේ ආයු ශක්තිය පිළිබඳව සැබෑ නිර්ණයකට එන්න පුළුවන්. හැබැයි ඊටා පැහැදිලිව කියන්නට ඕන මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල තියෙන අමාරුම ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල තියෙන ගැඹුරුම කොටස තමයි ආයු නිර්ණය පිළිබඳව කොටස. මේ නිසා ආයුෂ සම්බන්ධයෙන් ඊටාම වැදගත් කොටසක් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල තියෙනවා. ඇත්තම පුද්ගලයෙක්ගේ මරණයටපත් වීම සම්බන්ධයෙන් කතා කරනකොට දැන් කෙනෙක්ගේ අපි හිතමු යම්කිසි පුද්ගලයෙක්ගේ ඊටාම පැහැදිලි මතක තියාගන්න ඕන අධික ඥාන ශක්තියකින් යුක්තව ඥානකාරක ග්‍රහයන් වශයෙන් හඳුන්වන බුධ ගුරු වගේ ග්‍රහයන් බලවත් වෙලා උත්පත්ති ලැබපු පුද්ගලයෙක්ගේ ඒ ඥාන ශක්තියට උචිත වෙන්නේ නැති ආකාරයට ඒ පුද්ගලයාගේ ආයු ශක්තිය නිර්ණය වෙලා තියෙන පුළුවන්. මේ නිසා ගොඩක් බොහොමයක් දුරට ඊටා දක්ෂ දරුවන් ඊටාම අල්පායුෂ වෙන අවස්ථාවන් අපි බොහොම දුරට දැකලා තියෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම් අර හොඳට ලියවෙන පෑන ඉක්මනින් ඉවර වෙනවා වගේ. හොඳට දැල්වෙන පහන ඉක්මනින් නිවි යනවා වගේ. අතිශයින් දක්ෂතා පෙන්වුම් කරන ආකාරයට යම්කිසි කේන්ද්‍රයක ප්‍රබල ග්‍රහයන් පිහිටා තියෙනවා දැක්කම ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව වැඩි අවබෝධයක් නැති ඊතරම් දුරට ගැඹුරින් හදාරපු නැති අය විශේෂයෙන් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෝ වශයෙන් සාමාන්‍ය වශයෙන් කරන කටයුතු කරන අය එක්තරම ප්‍රබල ග්‍රහයන් දැක්කම කියනවා මේ දරුවා බොහොම ඉහළ තත්ත්වයකටපත් වෙනවා කියලා. නිතරම බලන්නට ඕන එක් ග්‍රහයක් එහෙම එක් ග්‍රහයක් හෝ ග්‍රහයන් කීප දෙනෙකු බලවත් වෙලා ඉන්නවනම් යම්කිසි කේන්ද්‍රයක ඒහා සාපේක්ෂ වෙන ආකාරයට අනිකුත් ග්‍රහය ප්‍රබල වෙලා ඉන්නට ඕන. උදාහරණයක් විදිහට කියනවා නම් ඒ ග්‍රහයාගේ බලය ශක්තිය රැකගත හැකි ආකාරයකට බලවත් ආකාරයට ඒ පුද්ගලයාගේ ආයු ශක්තිය නිර්ණය වෙලා තියෙනවාද කියලා. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් අලියෙක්ගේ ශක්තිය මිනිස්සෙකුට ආවොතින් ඒ මිනිස්සයා මරණයටපත් වෙනවා.
ඒකනේ අපිට වාහනයක් අපේ ඇඟේ හැපුණාම අපි මැරෙන්නේ. මොකද වාහනේ ශක්තිය අපි දැන් කෝච්චියක් අපේ ඇඟේ හැපුණාම අපි මැරෙන්නේ ඇයි? කෝච්චියේ ශක්තිය එක්කරම අපේ ශරීරයට දෙනවා. අපේ ශරීරයට ඒක ඔරොත්තු නැහැ. ඒ නිසා අපි මරණයටපත් වෙනවා. එසේනම් අධික බුද්ධි බලයක් කියවෙන ග්‍රහයින් අධික ලෙස බලවත්ව යම්කිසි පුද්ගලයෙකුගේ කේන්ද්‍රයක පිහිටුවොත් ඒ අය ගැන ඊටාම සැලකිලිමත් වෙන්නට ඕන. එක්වරටම කියන්න යන නරකයි මෙයාට හොඳ බොහොම ඉහළ තත්ත්වයකටපත් වෙනවා. බොහොම පැහැදිලි අනාගතයක් තියෙනවා. බොහොම දක්ෂ දරුවෙක් වෙනවා කියන එක කියනට වඩා ඒ තුල බලන්න ඕන ඒ ශක්තිය රැක ගැනීමට අවශ්‍ය කරන ගුණයක් අනෙක් පස ග්‍රහයින් තුලින් තියෙනවද කියන එක. උදාහරණයක් විදිහට ඊටමත් ලස්සන වහලක් තියෙන කලාත්මක නිවසක අත්තිවාරම දුර්වල නම් අර වහල පවතින්නේ නැහැ. හරියට නිකන් අර වහල දිහා බලලා ගෙයි කල්පනාත්ම කියන වගේ දෙයක් තමයි ප්‍රබල ග්‍රහයින් දෙතුන් දෙනෙක් දැක්කහම ඇතැම් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෝ කියනවා ඊටාම හොඳ කේන්ද්‍රයක් බොහොම බල සම්පන්න කේන්ද්‍රයක් කියලා. නමුත් ඒ ග්‍රහයන්ගේ ශක්තිය දරාගත හැකි ගුණයක මේ අනෙකුත් ග්‍රහ පිහිටීම් තියනවාද කියන එක විශේෂයෙන් බලන්නට ඕන. හොඳයි. අපේ සමාජයේ පුද්ගලයන් ගත්තාම ජන සමාජය ගත්තාම පිරිසක් ජ්‍යොතිෂය පිළිගන්නවා. හඳහන කේන්ද්‍රය පිළිබඳව දැඩි විශ්වාසයක් තියෙන පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. තවත් පිරිසක් ඉන්නවා ඒ විශ්වාස කරන්නේ නැහැ. තවත් පිරිසක් ඉන්නවා පිළිගන්නෙත් නැහැ, නොපිළිගන්නෙත් නැහැ. මැද ඉඳගෙන වැළෙන පිරිසකුත් ඉන්නවා. අපේ සමාජයේ විවිධයි විෂමයි. පුද්ගලයන්ගේ හැටි එහෙම තමයි. ඒ අතර ධර්මපාල සේනාරත්න මහත්මයා ඇතුළු පිරිසක් ඉන්නවා ජ්‍යොතිෂ පිළිගන්නේ නැහැ. ජීවිතයේ නියමුවා හැටියට හඳහන පිළිගන්නෙත් නැහැ. ඇයි ඒ කියලා මුලින්ම මම අහන්න කැමතියි. ඔව්. ජ්‍යොතිෂය පිළිගන්නේ නැහැ. මමත් එමයයි. ඔය මහත්මයා කිව්ව පරිදි මාත් එක්ක තව ගොඩාක් පිරිසක් ඉන්නවා ලංකාවෙත්. තව පිරිසක් ඉන්නවා ලංකාවේ නෙමෙයි ලෝකෙ විවිධ රටවලත් ඉන්නවා. ඉතා විශාල පිරිසක් ජ්‍යොතිෂය පිළිගන්නේ නැහැ. ජීවිතයේ අරමුණු වේ යුත්තේ ජ්‍යොතිෂය නෙවෙයි කියන මතවාදයේ ඉන්න පිරිසක් ලංකාවෙත් ඉන්නවා. වෙන රටවලත් ඉන්නවා. ඒ කියන එකම මම තව එක වැදගත් කාරණයක් කියන කැමතියි කිලිම සම්බන්ධ නැතුණත් මේ ප්‍රශ්නෙට මෙන්න මේක. හසන්ත මහත්තයා කරේ මොකද්ද? හැදුවා මේ ටෙනිස් පිටියක් හදලා අර පැත්තට දැම්ම තුන් දෙනෙක්ව. පිටි අනිත් පැත්තට දැම්ම තව එක්කෙනෙක්ව. මාව දැන් ටෙනිස් ගන්න කියනවා. ඒ වගේ වැඩක්. කෙසේ වෙතත් ඒ උපමාව එතන ඉවරයි. එහාට බලංගු නැහැ ඒක. මොකද ටෙනිස් ගන්න ගියාම දිනලා ඉන්නවා පරදිනා ඉන්නවා. මේක එහෙම නැහැ. නෑ. සේනාරත් මහත්මයා මේ විවාදයක් සඳහා කරපු ආරාධනාවක්. ඔබගේ මතය පළ කිරීම මම මේ ස්වභාවය ගැන කිව්වේ. එතකොට ඒ මහත්මයා ඇහුවේ එතකොට මේ ඇයි අසමාන කියලා ඇහුවේ? ඇයි නොපිළිගන්නේ කියලා. ඇයි නොපිළිගන්නේ කියලා. ඔව්. මම හිතනවා මේ දැන් සාකච්ඡා කරන්න පොඩ්ඩක් කලිනුත් ওই මහත්මයා මට ප්‍රශ්න ඉදිරිපත් කරා. ඇයි ජ්‍යොතිෂය නොපිළිගන්නේ? නැත්නම් ඇයි ජ්‍යොතිෂය විද්‍යාත්මක නැහැ කියලා කියන්නේ? කියන ප්‍රශ්නේ මට ඉදිරිපත් කළා. මම හිතුවා මගේ ජීවිත කාලය තුලදී ඒක සමාන ලක්ෂ වාරයක් වෙන්න පුළුවන්. මා වෙත ওই ප්‍රශ්නේ වෙලා තියෙනවා. පුද්ගලයන්ගෙන් පුවත්පත් මගින් තනොයි ආකාරයෙන්. ඔය ප්‍රශ්නෙම අඩු වශයෙන් ලක්ෂයක් වාරයක් මා වෙත යොමු වෙලා තියෙනවා. ඇයි ජ්‍යොතිෂය පිළි නොගන්නේ? මම හිතනවා හසන්ත මහත්මයා මම හිතනවා ඒ ප්‍රශ්නයම වැරදි කියලා. අපි අහන්න ඕන ඔබ ජ්‍යොතිෂ පිළිගන්නේ ඇයි? පිළිගන්නේ ඇයි? අපි අහන ප්‍රශ්නේ ඒකයි. අපි අහිංසක මිනිහෙක් අරන් ගිහලා උසාවියට මොහු මේ වරද කළේ නැත කියලා පොරන උත්සාහ කරන්නේ නැහැ නේ. වරදක් නොකර අහිංසක මිනිහෙකුව නඩු දාලා දැන් ඔප්පු කරනවාකො තමසි වරද කරන්නේ නැහැ කියලා. එහෙම කතාවක් නැහැ නේ. කතාව තියෙන්නේ වරද කරමිනියා වරද කර බව ඔප්පු කිරීම. ඒ තර්කය අදාළයි මෙතනට. තර්කය මොකද්ද? ජ්‍යොතිෂය පිළි නොගන්නේ ඇයි කියන එක නෙමෙයි අසීතු ප්‍රශ්නේ. අසීතු ප්‍රශ්නේ ජ්‍යොතිෂය පිළිගන්නේ ඇයි? ප්‍රශ්නේ අන්න එහෙම එන්න ඕන. මොකද සාමාන්‍ය ඉදන් සිද්ධාන්තයක් තමයි ඔය නෙගටිව් නත්‍ය අර්ථය නැත කියන අර්ථය නෙගටිව් ටර්ම් එක. ඒක ඔප්පු කරන දෙයක් නෙමෙයි. ඔප්පු කරන්න ඕන තියෙන දෙයක් නෙවෙයි දෙයක් නෙමෙයි. ඔබතුමාගේ මේ ප්‍රශ්නේ අහලා තේරුමක් නැහැ. මොකද ඔබතුමා නොපිළිගන්න නිසා. ඒක තමයි කියන්නේ. එතකොට ඇත්ත වශයෙන්ම අපේ මේ සාකච්ඡාවේ පදනම විය යුත්තේ ජ්‍යොතිෂය පිළිගන්නේ ඇයි? පිළිගන්නේ ඇයි කියන හේතුව කිව්වොත් මම කියන්නම් ඊට විරුද්ධ හේතු. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ජ්‍යොතිෂය පිළිගන්න අය ඇයි පිළිගන්නේ කියලා උත්තර දෙයි කියලා. ඒක වැදගත් ප්‍රශ්නේ ඒකයි. මම දන්නවා ලංකාවේ, ඉන්දියාව, මැලේසියාව,
රටවල විශාල වශයෙන් ජ්‍යොතිෂ ගැන විශාල ප්‍රචාරයක් තියෙනවා. මිනිසුන්ගේ ඇදහිීමක් තියෙනවා. ඒක ඇත්ත. ලංකාවෙත් තියෙනවා. ඒ ඇදහිීම ගැන කෙටියෙන්ම කිව්වොත් මට කියන්න පුළුවන් මූලික වශයෙන්ම අර පරම්පරාගතව ආපු නිසා පිළිගන්නවා. ඒ මිසක් වෙන විද්‍යාත්මක සාක්ෂි අතු නෙමෙයි පිළිගන්නේ. තාත්තා කරා මුත්තා කරා. මාමත් කරා බාප්පත් කරා. ඒ නිසා අපිත් කරනවා. අපිත් කේන්දරය යමු තමයි වැඩ කරන්නේ. ලග්නය යමු තමයි වැඩ කරන්නේ. පලාපල බලනවා අපි. ඉතින් අන්නේ ඒ අර පාරම්පරිකව ආපු නිසා මිසක් බහුතරයක් පිළිස මේ ජ්‍යොතිෂය ගැන මොකක්ද කියලා දැනගෙනත් නෙමෙයි, දන්නේත් නැහැ. උනන්දුකුත් නැහැ ඒ ගැන කරන වලේ කරනවා. ඒ මේකුත් තියෙනවා. ඉතින් හොම් බලපුවාම මට කියන්න තියෙන්නේ ජ්‍යොතිෂය විද්‍යානුකූලව පිළිගත නොහැකි බවයි. හොඳයි. දොරමඩලාව කියලා කියන්නේ නිදහස් චින්තනය මතුවීම සඳහා ඉඩ සලස්වා තිබෙන වේදිකාවක්. අප විශ්වාස කරන ආකාරයට යමක් වැරදි කියන්ටත් හරි කියන්ටත් කරුණු කාරණා දැන සිටිය යුතුයි. යමක් තරයේම ප්‍රතික්ෂේප කරනවා නම් ඒ වැරදි කියනවා නම් ඒ සඳහා සාක්ෂි සාධක අවශ්‍යයි. යමක් තරයේ පිළිගන්නවා නම් හරිය කියා ඒකටත් පැහැදිලි සාක්ෂි සාධක අවශ්‍යයි. නිදහස් චින්තනය කියා අපි අදහස් කරන්නේ ඒකයි දොරමඩලාව. දොරමඩලාව විවිධාකාරයේ මතිමතාන්තර, විවිධාකාරයේ දර්ශන, විවිධාකාරයේ චින්තනයන් ඉස්මතු වීමට ඉඩ සලස්වන වේදිකාවක්. ඒක පාර්ශ්විකව එක මතයක් ජනතාව මත පැටවීමට දරන උත්සාහයක් නෙමෙයි. නමුත් ශාස්ත්‍රීය පදනමක පිහිටා ඒ සිදුවිය යුතු බව අප තරයෙන් විශ්වාස කරනවා. සුදසිංහ මහත්මයා එක්තරා විදිහක අභියෝගයක් එල්ල වුණා. ධර්මපාල සේනාරත්න මහත්මයා කිව්වා අවිද්‍යාත්මකයි කියලා ජ්‍යොතිෂය. ඔබට ඊට පිළිතුරක් තියෙනවද? ඔව්. නෑ ජ්‍යොතිෂයේ අපි ඉස්සෙල්ලා බලමු දැන් යම් දෙයක් ලෝකයට වෛද්‍ය විද්‍යාව මිනිසාගේ පැවැත්මට ආගම ධර්ම මොකක් හෝ ඉතිහාසයක් තියෙනවා. ඇයි ජ්‍යොතිෂය කියන එක ලෝකෙට බිහි වුණේ? අපි එතනට පොඩ්ඩක් යනවා. සත්‍ය හොයන්න. ජ්‍යොතිෂය නෙමෙයි ඉස්සෙල්ලා ලෝකේ බිහි වුණේ තාරකා විද්‍යාව. තාරකා විද්‍යාව මිනිසා සොයාගත්තේ පරිණාමයේ මුල සිටම මිනිසුන්ට අවශ්‍ය වුණා විශේෂයෙන්ම අපේ ඉන්දේර යුගයෙන් පස්සේ ඉන්දේර යුගයේත් ගවේෂණ කරා. ගවේෂණ කියන්නේ ඉන්දේර යුගයේදී හරක් හොයන්න යනකොට හොඳ හරක හැවීම ගෝවේෂණ ගවේෂණ. එතනින් ඊළඟට ආව අපි කෘෂි යුගයට. කෘෂි යුගයේ අවස්ථාවේදී අපිට දේශගුණික කාලගුණික තත්ත්වයන් මැන ගැනීමට ස්වභාවිකත්වයේ පරිමාව මැන ගැනීමට අවශ්‍ය වුණා. ඒ පරිමාව මැනගන්නේ එතෙන්දි තමයි අර මයිත් ඒක හොඳට විග්‍රහ කරයි ඔය න්‍යාම ධර්ම පහ ගැන ඔය ඍතු න්‍යාමය පිළිබඳව ඍතුන් කොයි ආකාරයට විශ්වයට බලපාන. ඒ විශ්වයට බලපාන ඍතුන් අනුව තමයි කෘෂි කර්මයේ බිහි වුණේ ලෝකේ. මොකද මේ කාලයට අපි වැස්ස වහිනවා, මේ කාලයට ඉඩෝරය නැත්නම් සූර්ය රශ්මිය වැඩි වෙනවා. මේ කාලයට ජලය හිඟ වෙනවා, මේ කාලයට අහස වලාකුළු. මෙන්න මේක සොයාගන්න තමයි පළමුවෙන්ම ජ්‍යොතිෂයේ ආරම්භය. ඒ කියන්නේ ඍතු න්‍යාමයේ පිළිබඳ ස්වභාවිකත්වය සොයන්න. ස්වභාවික එතනින් බිහි වෙලා ඊට පස්සේ ඒකේ අතුරුඵලයක් වශයෙන් තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ බිහි වුණේ පුද්ගලයන්ට කොහොමද? ඒ කියන්නේ ලෝකේ පවතින ධාතු මූල ජීව කියලා කොටස් තුනක්. ඒ ධාතු මූල ජීව තුනට මේ ග්‍රහයන්ගෙන් ලැබෙන ශක්තිය ඒ කියන්නේ ග්‍රහ කිරණ මගින් වායුගෝලයට ඇතුල් වෙනවා. ඒ වායුගෝලයේ තරංග මදින් විසිරෙනවා. එතකොට ලෝකේ ක්‍රියාකාරීත්වයට ලෝකේ ක්‍රියාත්මක භාවයට මේ ග්‍රහයන්ගෙන් ඇතිවෙනා වූ බලපෑම් ඒ විකිරණ ශක්තියෙන් ඇතිවෙන බලපෑම් ඒක ධාතු අපි මිනිස්යාට බලපාන්නේ කොහොම? මිනිස්යාට ඉස්සෙල්ලා මේක හොයාගත්ත අර මම කිව්වාගේ ලෝකායතන ජ්‍යොතිෂයේ මුලින් බිහි වුණේ. එන්න එතකොට ඒක නැව්වල යනකොට ඒ වගේ ඉතින් හොඳින්ම උදාහරණයක් මම කියන්න ඒ බලපෑම් දැන් නිකන් බලන්නකෝ වැඩි තරක විතරක ඕනේ නැහැ. 15කට ගහක් කැපුවොත් ඉල්ලෝ ගහනවා. ඒ 15කට විතරක් කැපුවාම ඉල්ලෝ ගහනවා. එතකොට බලන්න සත්තුන්ගේ සත්වෝ දිහා බලන්න උමතු රෝගීන් දිහා බලන්න පුරපක්ෂයට උමතු රෝගීන්ට උමතු ගතිය වැඩි වෙනවා. එහෙනම් සද්දේ බලපෑමක් තියෙනවනේ. මේ වගේ තව දහස් ගණනක් තියෙනවා අපිට කියන්නේ. මේ ඒ වගේ මේ සූර්ය චන්ද්‍ර දෙදෙනාගේ විශේෂයෙන්ම පෘථිවිය ළඟින්ම ගමන් කරන චන්ද්‍රයාගේ බලපෑම. හිතටත් බලපාන චන්ද්‍රයා. ඒ චන්ද්‍රයාගේ බලපෑම මේ තුලින්
කරපු පරීක්ෂණ තුළින් තමයි අද දක්වා මේ ඉතින් තවත් එකක් බ කියන්න යම් කිසි බොරුවකට රජ වෙන්න පුළුවන් ඇත්ත එළි වෙනකම් විතරයි. ඉතින් අපි කියන්නේ මේක විද්‍යාත්මක නෑ නැත්තම් මේක දුර්මතයක් මේ මතය තුළ හැබැයි ජ්‍යොතිෂාස්ත්‍රඥයෝ කවදක්වත් අපි කියන්නේ නෑ අපේ මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ මතම ගැටෙන්නේ කියලා. අර තථාගත බුදු පියාණන් වහන්සේ කිව්වා සියල්ල කර්මයේ පිට තියන්න එපා කියලා. ඒ මොකද ඒවා අපිට වෙනස් කරන්න පුළුවන් ආකාරය තියෙනවා. අපි කවදාවත් මහජනයාව මේකටම නැඹුරු වෙන්න මේක තමයි පරම ශක්තිය. ඔයාගේ හඳහනට පිට යන්න එපා කියන්නේ. අපි ජ්‍යොතිෂාස්ත්‍රඥ වශයෙන් අපි බලන්නේ ඉස්සෙල්ලාම එයා මොන විදිහේ කර්මානුරූපව. ඒ මොකද අපි අද විද්‍යාව දන්නවා අපි මේ කතා කරන දේවල් පවා මේ ඈත විශ්වයේ පරාවර්ති වායුගෝලයේ රැඳෙනවා. අද විශ්ව සත්‍යයෙන් කියනවා නේද? දැන් මේ අපි කතා කරන තරංග මුල් ලංකාවටම පේන්නේ. මේ තරංග ලෝකයකින් අපි ජීවත් වෙන්නේ. ওই තරංග වල ක්‍රියාකාරීත්වය මේ විකිරණ හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඕකයි ජ්‍යොතිෂ සත්‍ය කතාව. එතකොට මේ මිනිහාට ගහකොළන් වලට එතකොට සියලුම අර මං කිය අජීවී සජීවී සියලුම වස්තුන්ට මේ ග්‍රහ බලපෑමක් තියෙනවා. ඒකද විද්‍යාව පිළිරන් තියෙනවා. ඒකද විද්‍යාව හැබැයි එකක් විද්‍යාව තාම අර න්‍යාම ධර්ම පහෙන් දෙකයි පිළිරන් තියෙන්නේ. මොකද්ද? ඍතු න්‍යාමයයි බීජ න්‍යාමයයි විතරයි. තව තියෙනවා ඒගොල්ලන්ට නවීන විද්‍යාඥයන්ට හොයාගන්න තව බොහෝ දේවල් තියෙනවා. ඒගොල්ලෝ හොයන්න ඕනේ චිත්ත න්‍යාමය. ඊළඟට කම්ම න්‍යාමය ධම්ම මේ ගැන පරීක්ෂණ අර දෙක විතරයි අර බුදු පියාණන් වහන්සේ ලෝකයේ පැවැත්ම පිළිබඳව දේශනා කරපු න්‍යාම පංච නීවරණ ධර්ම වලින් අහුවෙලා තියෙනවා. ඉතින් විද්‍යානුකූලව ඒ ඇහැට පේන්න තියෙනවනේ මේ ග්‍රහයන්ගේ මේ ගමන් මාර්ග වලින් සිද්ධ වෙන දේවල්. ඉතින් වායුගෝලයේ ඇති වෙන පීඩනකාරී තත්ත්වයන් දැන් ප්ලේන් එකක් නගන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ නැකත බලනවානේ වායුගෝලයේ කොහොමද ඇසිරෙන්නේ අකුණු ගහනවද වැස්සක් වයින්නවද රොකට් එක කරනකොට ඒගොල්ලෝ නැකත් බලනවානේ ඒගොල්ලන්ගේ නවීන මේවලන් තාක්ෂණය තුලින් ඒ බලන්නේ ජ්‍යොතිෂ විද්‍යානුකූල නැකතක් වෙලාවක් තියෙන නැත්නම් ඒ ගැළපෙන පරිසරය ඒක තමයි ඒක විද්‍යානුකූල මසසින් පේන දේ අරගොල්ලෝ මේ විශ්ව ශක්තියින් පිළිබඳව එදා හිටපු විරිසුරු මනසින් දැක්කා දිනු කරගත්තේ මනසින් තමයි එදා මේ ගණිත ක්‍රම තිබුණේ නැහැ හොඳම ගණිත ක්‍රමයේ ලෝකෙට බිහිුනේ ජ්‍යොතිෂය නිසා ජ්‍යොතිෂය තමයි ගණිතයේ මුල ගණිත ශාස්ත්‍රය ඇති උනේ ජ්‍යොතිෂේ ඒ වගේ අපි කියන්නේ අපි මේකම කියලා දැන් අපි කියන්නේ මේක හදාරලා මේකේ වැදගත් කොටසක් තියෙනවා නම් පරිේශනාත්මකව අපි කියන්නේ මේ පොත අසූරිය සිද්ධාන්තයේ තිබුණු ඵලයට අදහන්න කියන්නේ වරාමීර කියපු හැටියට පරාසර ඉරිසොර මෙහෙම කිව්වට මොකද අද කලියුගයට වෙනස් වීමත් මේ අද යුගයට එදා පොත්වල ඒවා ඒ මූලාශ්‍රයන්ට අහක දාන්නේ නෙමෙයි අද යුගයට ගලපලා ඕනේ අද පලාපල ගෙන උඟක් දෙනකොට පොතේ ගුරාල වෙන්න ගිහලා තමයි ওই ජ්‍යොතිෂයට අපි තුන් දෙනා දැන් මේ කතා කරගෙන හිටියේ පරිේශනාත්මක කරන්න ඕනේ පොයිඩේ පරීක්ෂණ කරලා ඒ තුලින් තමයි අපි දෙන්න ඕනේ දැන් විද්‍යාව එදා අපිට පොඩි කාලේ අපිට මතකයි අපිට දෙනවා APC කියලා පෙත්තක් උනට අද කියනවා අපෝ APC දෙන්නේ පාලු එයාද පෙනඩෝල් ආවා ඒ විද්‍යාවත් එදා කියපු දේ අද වෙනස්කම් කරනවා. ඒ වගේ මේකත් ජ්‍යොතිෂෙත් අපි ඒ යුගවල හැටියට අපිට පොඩ්ඩක් අර මොෙමි කියන්නේ ඒක අලුත් දෙයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් පිළිගන්නටත් නොපිළිගන්නටත් නිදහස තියෙනවා. මේක හරි කියලා පිළිගන්නටත් පුළුවන්, වැරදි කියලා නොපිළිගන්නටත් පුළුවන්. මේ නිදහස අපේ සමාජයේ ඕනෑම කෙනෙකුට තියෙනවා. ජ්‍යොතිෂ පිළිගන්නවා නම් පිළිගන්න පුළුවන්, නොපිළිගන්නවා නම් නොපිළිගන්න පුළුවන්. ඒට හැබැයි සාධාරණ කරුණාකාරණා සහිතව කරුණු දැක්වුණොත් තමයි වඩා වටින්නේ. සුල්සිංහ මහත්මයාත් මතු කළා මේ පරිේශන මගින්. මේවා මේ ඍෂි භාෂිතය අපි පසෙක තියමු ඒක අපි වැදගත් කොට තකමු. නමුත් අද නූතන ලෝකයේ දරුවෝ පාසල් යනවා. විද්‍යාව කියලා විෂයක් ඉගෙන ගන්නවා. නොයෙකුත් දේවල් තර්කානුකූලව විමසනවා. දෙමාපියන්ගෙන් අහනවා, ගුරුවරුන්ගෙන් අහනවා. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් මේ තර්කානුකූල පදනමකින් මේවා විග්‍රහ වීම අවශ්‍යයි. අප දන්නා පරිදි අප කියවා ඇති පරිදි ලෝකේ පරිේශන සිද්ධ වෙනවා. ජ්‍යොතිෂ පිළිබඳව ජ්‍යොතිෂය හරි කියන අයත් පරිේශන කරනවා. ජ්‍යොතිෂය වැරදි කියන අයත් පරිේශන කරනවා. අන්න ඒ කරුණු කාරණා ටිකක් දොරමඩලාවෙන් මතු වුණොත් වඩා වැදගත් කියලා මම විශ්වාස කරනවා. මට අවසර දෙන්න මණ්ඩලාව සංවාදාත්මක හරසරණිය සමග අපට දුරකථන ඇමතුම් කීපයක් ලැබී තිබෙනවා. අයිබෝවන්. හලෝ. ඔව්. අයිබෝවන්. ඔබේ ප්‍රශ්නේ ඊටමත් කෙටියෙන්. මම සම්පූර්ණගම අජිත් කුමාර් කතා කරන්නේ. ඔව්. ඉතින් මගේ ප්‍රශ්නේ මේකයි. අත් වශයෙන්ම මේ
උත්තර මණ්ඩලාව කියන වැඩසටහන ගොඩක් ගරු කරනවා පිළිගන්නවම ගොඩක් අදහස් අපිට දැනගන්න පුළුවන්. නමුත් අද සාකච්ඡාව සමබර කියන එක මට කියන්න සිදෙනවා. මොකද අර මේ මහත්මයා කියපු විදිහටම මේ සාකච්ඡාව තුළ ඔබත් එක පැත්තකට වර වෙලා වගේ කියලා මට හිතෙනවා. මොන පැත්තකද? අහපු ප්‍රශ්නේ අත් වශයෙන්ම පිළිගන්නේ ඇයි කියන එක නෙවෙයි, නොපිළිගන්නේ ඇයි කියන්නේ පිළිගන්නේ ඇයි කියන එක තමයි එතන අහන්න තිබ්බේ මේක. ඒ හින්දා දැන් මම හිතනවා ලංකාවේ ජ්‍යොතිෂය කියන්නේ විෂයක්. අත් වශයෙන්ම මේක හොඳ විෂයක්. නමුත් ඒ තුළ අපි මේ වහල් වෙලා ඉන්නේ ජ්‍යොතිෂයට. ඒ වහල් වෙලා අද ලංකාවේ ගොඩාක් මේ පස්සට ගිහිල්ලා තියෙන්නේ ජ්‍යොතිෂයේ පිට වෙලාවට කරන්න ගිහිල්ලා අපි කාලේ නාස්ති කරනවා උඩ. ඒ කාලේ නාස්ති කිරීම තුළ මේ අපිට කරන්න ඕනි වැඩි අපි පස්සට දානවා. ඒ වගේ ගොඩාක් කෙනෙක්ද තමයි ලංකාව අපි හිතන්න ඕනේ හැම තප්පරයක්ම සුබවාදී විහිතලා අපි කටයුතු කරනවා නම් අපිට මීට වඩා ලංකාව දියුණු කරගන්න පුළුවන් කියන එක තමයි මගේ මතය. හොඳයි. ඒක ගැන කියන්න තමයි මම කතා කරන්නේ. හොඳයි බොහොම ස්තුතියි. තවත් ප්‍රශ්නයක් තියෙනවා. අයබෝවන්. අයබෝවන්. ඔව්. මගේ නම හේවගමගේ කියලා මම මේ මහල්ගමින් කතා කරන්නේ හසන්ත. ඔව්. මේ ඇත්තම කියනවා දැන් ඔය උතන ඉන්න නීතිච මහත්මයා කිව්වා ජ්‍යොතිර්වේදය ගැන ඒක විශ්වාස කරන්න බෑ කියලා. නමුත් අපි සිදුවත් කුමාරු ජේසුස් වහන්සේ ඉපදෙන්න කලින් දැන් බුදුරජාණන් වහන්සේ ඉපදෙන්න කලින් පස්වග මහණුන් කිව්වා මෙහෙම සක්විති රජ වෙනවා එහෙම නැත්නම් බුදු වෙනවා කියලා. ජේසුස් වහන්සේ උතුමන් වහන්සේ කෙනෙක් ඉපදිච්ච බව තාරකාවක් පැවපු බවින් ඒ බව ප්‍රකාශ කරා. නමුත් අද අපේ රටේ හුඟක් බොරු කට්ටිය ඉන්නවා. නමුත් ඇත්තම කියනවා නම් ඉස්සර අපේ රජකාලි පව රජවරු ජ්‍යොතිර්වේදියෝ තියාගෙන තමයි යුද්ධයකට යන්න කලින් නැකත් බලලා යම් කිසි වැඩක් ආරම්භ කරනකොට පවා ඒකට පෙළඹුණේ. නමුත් අද එහෙම කරන්නේ නැති හින්දා අපේ රට විනාශයකට යනවා. නමුත් ජ්‍යොතිර්වේදී අපේ රටේ ඇත්තම කියනවා නම් පිළිගන්න පුළුවන් කියන එකයි මගේ මතය. ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි. එක්තරා විදිහක අදහස් පෙළක් හැටියට මා සලකනවා ප්‍රශ්න වලටත් වඩා අර පළමුවෙන් කතා කළ මහත්මයා යමකව මා ධර්මපාල සේනාරත්න මහත්මයාගෙන් අසූ ප්‍රශ්නය පිළිබඳව ඔබ ජ්‍යොතිෂය නොපිළිගන්නේ ඇයි කියලා සේනාරත්න මහත්මයාත් කිව්වා එහෙම නෙමෙයි ඒක අහන්න ඕන ජ්‍යොතිෂය පිළිගන්නේ ඇයි කියලා. හැබැයි අවසන් වශයෙන් සේනාරත්න මහත්මයාත් පිළිතුරු දුන්නේ ජ්‍යොතිෂ අවිද්‍යාත්මකයි කියලා. එහෙම බලපුවාම අවිද්‍යාත්මක නිසා නොපිළිගන්නා බව තමයි එතුමා පළ කළේ. නමුත් සේනාරත්න මහත්මයාගෙන් අහලා තේරුමක් නැහැ පිළිගන්නේ ඇයි කියලා. එතුමා නොපිළිගන්නා බව මම පූර්වයෙන්ම දන්න නිසා. එහෙනම් එතුමාගෙන් අසා පළක් නැති ප්‍රශ්නයක් මම අහන්න සූදානම් වුණේ නැහැ. කොහොම නමුත් මේ ජ්‍යොතිෂයට වහල් වීම පිළිබඳව වර මහත්මයා මතු කළ කාරණාවක් තියෙනවා. අපේ සමාජයේ මේ එක්තරා විදිහක ජ්‍යොතිෂයට විරුද්ධව එරෙහිව තියෙන එක්තරා චෝදනාවක් තමයි මිනිස්සු මේ දියුණුවට යන සමාජයක් අකර්මණ්‍ය කරන මිනිසුන්ගේ දියුණුව අඩපණ කරන මිනිස්සු උදාසීන කරන විෂයක් මේක. මේ හඳහනට වහල් වෙලා නැකතට වහල් වෙලා රාහු කාලයට වහල් වෙලා එන උරාට වහල් වෙලා එන උරාට යට වෙලා මොකද්ද මේ කරගන්න වින්නහි කියලා සමහරව අහනවා. රතුවිතාන මහත්තයාට උත්තරයක් තියෙනවද? තියෙනවා. ඒ ප්‍රශ්නට මම උත්තර දෙනවා. ඉතින්ලා මට උත්තරයක් දෙන්න වෙනවා. අපේ ධර්මපාල සේනාරත්න මහත්තයා කිව්වා කලින්ම මේ ජ්‍යොතිෂය පිළිගන්නේ පරම්පරාවෙන් එන නිසා ආදි වශයෙන් කාරණා කිහිපයක්. මුලින්ම කියනවා මගේ පරම්පරාවේ කිසිම කෙනෙක් ජ්‍යොතිෂයක් කළා නැහැ. මම ජ්‍යොතිෂයට පිළිඹුණේ ධර්මපාල මහත්තයා අපේ ප්‍රශ්නට උත්තරයක් වශයෙන්. ඇයි ඔබ ජ්‍යොතිෂය පිළිගන්නේ කියන එකට උත්තරයක් වශයෙන් මම ජ්‍යොතිෂය පිළිගත්තේ. ඇයි මගේ ජීවිතේ බොහෝ කරුණු කාරණා වලට මට පිළිතුරු ලැබුණේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඇතුළේ. ඒ නිසා සාහිත්‍යකාරයෙක්, ලේඛකයෙක්, කවියෙක්, නවකතාකරුවෙක් වශයෙන් කටයුතු කරපු මම ඒ මාර්ගයෙන් පිටපැනලා මේ ජ්‍යොතිෂ මාර්ගයට අවතීර්ණ වුණෙත් ඒ මා ජ්‍යොතිෂය පිළිගන්න නිසායි. මා ජ්‍යොතිෂය පිළිගැනීම නිසා මගේ බොහෝ අයහපත් අවස්ථාවන් මම ජයගත්තා කියලා කිව්වොත් නිවැරදි. ඒ වගේම මම හසන්ත මහත්තයා මගෙන් ඇහුව තර්කයක් කලින්ම එකම වේලාවක එකම දිනයක එකම වෙලාවක එකම ස්ථානයක එකම ලිංගයක ඒක සිද්ධාන්තයක් ඉදිරිපත් කරලා අහපු ප්‍රශ්නයක්. ධර්මපාල සේනාරත්න මහත්තයා ඇහුවේ නැහැ. ඒ වගේ තර්කයක් නිකම් පිළිගන්නේ නැහැ කිව්වා මිසක්. මම අහන්නේ කැමති ධර්මපාල සේනාරත්න මහත්තයා පැරණි ජ්‍යොතිෂාචාර්යවරුන්ගේ පොත් කීයක් කියලා තියෙනවද කියලා. මම හිතනවා කිව්වේ නැහැ කියලා කියයි. කිව්වා කියනවා නම් ධර්මපාල සේනාරත්න මහත්තයා ජ්‍යොතිෂය ඉගෙන ගන්නවා. මන්ද තමා යම් කිසි ශාස්ත්‍රයක් පිළිගැනීම හෝ නොපිළිගැනීම
කළ යුත්තේ ඒක හදාරලයි. මා කවදාවත් නොගිය ගමනක් මට විස්තර කරන්න බෑ එතෙන්ට නොගිහිල්ලා. ජපානය ගැන කියන්නේ ජපානට ගිහිල්ලා තියෙන්න ඕන. මා සලකන්නේ මේ ජෝතිෂය කියන එක ඔබ දීපු මාතෘකාවේ කිව්වේ නියමුවා කියන වචනේ. මම ඒක පාවිච්චි කරන්නේ අඳුරේ යන මිනිහෙකුට හුළුවෙලියක්, ඒ දණ්ඩේ යන මිනිහෙකුට අත්වැලක් වශයෙන්. අත්වැල නැතුවත් ඒ දණ්ඩේ යන්න පුළුවන්. හුළුවෙලිය නැතුවත් තමාගේ පාර හොයාගෙන යන්න පුළුවන්. නමුත් මඩ ගොඩක නොවැටි සර්පයෙක්ගෙන් බේරිලා වලක වැටෙන්නේ නැතුව යන්න පුළුවන් වෙන්නේ අර හුළුවෙලිය තිබුණොත් පහන් ආලෝකේ තිබුණොත් පමණයි. ජෝතිෂයේ මිනිහෙකුට අත්වැලක් වෙන්නේ තුන්වෙනි ඇහින් ලෝකේ දිහා බලන්න පුළුවන් ඉසිවරුන් ආකාශයේ දිහා බලලා ඒ ග්‍රහ වස්තුන්ගේ බලපෑම අපිට කොහොමද කියන එක විග්‍රහ කරලා හේතු සාධක ඇතුළු ඉදිරිපත් කළා ලක්ෂ සංඛ්‍යාත ශ්ලෝක සංඛ්‍යාවකින්. අද මේ ශ්ලෝක එකක්වත් කටපාඩම් නැහැ මිනිසුන්ට. ඒවා සිද්ධාන්ත වශයෙන් වාක්‍ය වශයෙන් තේරුම් අරගෙන ඒවා හදාරනවා. ඒ නිසා ජෝතිෂය පාරම්පරික වශයෙන් පිළිගන්න ඕන කෙනෙක් ජෝතිෂය පිළිගන්න අය ඉන්නවා. මන්ද අර දුරකථනයේ ප්‍රශ්නයක් නගපු මහත්තයා කිව්වා මේ කාලය කාදමන කාලේ නාස්ති වෙන දෙයක් මේ පස්සේ ගියාම කියලා. බුදුහාඳුරු බුදු වෙන්න ගියාමත් කාලයේ දේශය ඔක්කොම බැලුවා. ඒ කාලය කියලා බැලුවේ නැකත තමයි. මම බුදු වෙන්න ඕන මේ කාලය හොඳද කියලායි බැලුවේ. අකාලික නැත්තම් නොසුසු කාලික ප්‍රයත්නට බැස්සනම් සමහර විට බුදුන් වහන්සේගේ අරමුණ වෙනස් වෙන්න ඉඩ තිබුණා. අපි හැම දෙයක්ම කරන්නේ අරමුණක් ඇතුව. ඒ අරමුණ ඇතුව කරන හැම අවස්ථාවකදීම ඒ පිළිබඳව හොයා බලලා විමසලා තේරුමක් ඇතුව අවබෝධයක් ඇතුව ඒ වැඩේ කරන්න ගියොත් අපිට කවදාවත් වරදින්නේ නැහැ. ජෝතිෂයෙන් පෙන්වන්නේ මෙන්න මේ අවස්ථාවේ මේක කරන්න හොඳයි, මේ අවස්ථාවේ මේක කරන්න හොඳ නැහැ කියන එක විග්‍රහයයි. නිදර්ශනයක් වශයෙන් පැරණි මිනිස්සු ජෝතිෂ ශාස්ත්‍රඥයා ගාවට ගිහිල්ලා මගේ පුතා දැන් කසාද බඳින වයස ඇවිත් තියෙනවා. මෙයාට මේ කාල සීමාවේ කසාද බඳින්න හොඳද කියලා විමසන ගතියක් තිබුණා. දෙවනුව තමයි විවාදික ගලපන්න ආවේ. තුන්වෙනිව තමයි ඒකට සුසු කාල සීමාව අරන් පෞරු මස්තක પ્રાપ્ત කළා. විවාහ ලියාපදිංචි කළා. ඒ අවස්ථාවට ගියේ. ඒ නිසා ඈත අතීතයේ මිනිසුන්ගේ ජීවිත බොහෝ දුරට සාර්ථකයි. අද වගේ දික්කසාද උසාවි පිළිලා නැහැ. අදත් නැකත් බල්ලා ජෝතිෂ කටයුතු කරන අයගේ ජීවිතය අසාර්ථක වෙනවා තමයි. ඒකට නම් පිළිතුරු වෙනින් කාරණයක් කියන්න ඕන. ඒක සුභසිංහ මහත්තයා කටින් පොඩ්ඩක් කියුණා. අංග සම්පූර්ණ කියුන්නේ නැහැ. ජෝතිෂය කියන එක දැන් සූදුවක් කරගෙන තියෙනවා අභාග්‍ය සම්පන්න තාලෙට. ඒක ජීවත් වීමේ මුදල් ගරා ගැනීමේ අරමුණින් මොකක් හරි දීලා ජීවිත බයක් ඇති කරලා තමාගේ අභිමතාර්ථය ඉෂ්ට කරගන්න තත්ත්වයටපත් වෙච්චි ශාස්ත්‍රයක් බවට පත් වීගෙන යන නිසා අනාගතයේදී මහා අභාග්‍ය සම්පන්න තත්ත්වයකට උත්තරීතර ශාස්ත්‍රය මුණ පාන්න පුළුවන් කියන එක සැකයක් බියක් මාතුළු පමණක් නෙවෙයි මම හිතන්නේ සියලුම ජෝතිෂ ශාස්ත්‍රඥයන් තුල තියෙනවා. එහෙන් බලපුවාම සේනාරත්න මහත්මයා වගේ අය ඉදිරිපත් කරන තර්කය ඉතාමත්ම නිවැරදි. මොකද මේ ජ්‍යොතිෂය කියන්නේ හඳහන කේන්දරයේ බල්ලා මිනිස්සු බය කරලා කීයක් හරි කඩා වඩා ගන්න වැඩක් කියන හැඟීම ආපුවාම මේ සේනාරත්න මහත්තයලා කරන එක්තරා විදිහක ජාතික ව්‍යාපාරයක්. ඔව්. ඒ පැත්ත හරි. ඒ වගේම මේ සේනාරත්න මහත්තයලා බලන්න ඕන මේ මිනිස්සු මේ කාලාන්තරයක් තිස්සේ මේක අත්තරින්නේ නැතුව ආවේ ඇයි කියලා. මම ඔබතුමාට ඉතිහාසය මතක් කරන්න ඕනේ. ඉතිහාසය දන්නවා. පඬුවස් දේව රජුරවන්ට පළවෙනිම දුව හම්බෙච්ච වෙලාවේ ඒ ජෝතිෂ ශාස්ත්‍රඥයා කිව්වා මෙයාට හම්බ වෙන පුතා මාමලා ඔක්කොම මරනවා කියලා. පණ්ඩුකාභය කුමාරයා කියලා උපන්නේ පුතා තමයි. ලොකු මාමා කිව්වා ඒ නිසා රජුගේ තීරණය කළා මේ දුවනිය මරා දාන්න. ලොකු පුතා කිව්වා එපා තාම මේ ළමයා පොඩිනේ අපි දන්නේ නැහැ අපි ආරක්ෂා කරමු මෙයාව. කෙසේ හෝ එක්ටම් ගේක තීරත් බැරි වුණා ආරක්ෂා කරන්න. කුමාරයා හම්බ වුණා. පස්සේ කුමාරයාව මාරු කළ කුමාරයාව රහස යදුවයි කුමාරයා එක සහෝදරියෝ මාමලා දෙන්නෙක් කරා අනිත් ඔක්කොම මැරුවා. හේතුව මාමා ලොකු මාමා තමයි මෙයාගේ ජීවිතේ බේරුවේ අම්මගේ ජීවිතේ බේරුවේ මරන්න එපා කියලා. පොඩි මාමා නෙමෙයි පොඩි මාමාගේ දුවනිය මෙයා කසාද බැඳ නිසා මාමන්ඩිය බරන්න බැරි නිසා. එතකොට ඒ තරම් ඈත අතීතයේදී රාවණ කියන කෙනාගේ මාමන්ඩි තමයි මනු කියන්නේ. මය ඉසිවරයා. එතකොට මේ ඒ යුගයේ ඉඳන් ආපු ජෝතිෂ ශාස්ත්‍රයේ හරියට නිවැරදිව මිනිස්සු විග්‍රහ කරව බාට ඉතිහාසය ඔප්පු කරන්න ඕන තරම් තැන් තියෙනවා. ඒ නිසා
ඒ තරම් කාලයක් තිස්සේ මේ මිනිස්සු මේව අත්තරින් නැතුව ආවේ ඇයි කියන එක හොයා බැලීමේ යුතුකමක් තියෙනවා මේ ජෝතිෂය පිළිගන්න එපා කියන අයට. අන්න බලන්න තර්කයක් වුණා නම් මෙන්න මේක වැරදි. මේක මේ විදිහට ඔප්පු වෙන්නේ නැහැ ජෝතිෂයෙන්. ඒ නිසා මේක විද්‍යාත්මක නැහැ කියලා කිව්වනම් අපි ඒකට හොයනවා කරුණ මොකද එහෙම වෙන්නේ කියලා. ඒ නිසා මේ අපි මේ ජෝතිෂය කරගෙන යන්නේ ජීවත් වීම සඳහාවත් අනිත්‍යංගේ සතුරු කිරීම සඳහාවත් එහෙම දෙයකට නෙවෙයි. අපිට පිළිගන්න පුළුවන් සත්‍යයක් මේකේ තියෙනවා. අනාගතයේදී දැකිය හැකි හෙට ගැන කිව්ව හැකි එකම ශාස්ත්‍රය ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියන එක අපට අවබෝධ වෙලා තියෙනවා. දොස්තර මහත්තයා ස්කෑන් කළා බඩේ ඉන්නේ පුතාද දූද කියන එක එහෙම නොකර දක්ෂ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා කියනවා තත්කාල කේන්දරේ ගාලා මෙයාගේ බඩේ ඉන්නේ පිරිමි පුතෙක් නැත්තම් දුවෙක් මෙයා හම්බෙන්නේ අහවල් දවසේ කියලා. ඒ වගේ දින වකවානුවතුව කියන්න පුළුවන් තර්ක ගණිත ක්‍රමයක් තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ තියෙන්නේ. ඒ නිසා ජ්‍යොතිෂ ශාස්ත්‍රය විවේචනය කරනවා නම් යම් කිසි කෙනෙක් එයා කලින් ජ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරන්න ඕන. ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ බොරු නම් තත්පරයක් අපි මේ ගෙඩිලා ඉන්නේ නැහැ. අපි අපේ වැඩ බලා ගන්නවා. මේ බොරුවත් එක්ක අපි වැඩ කරන මිනිස්සු නෙවෙයි. ඒ නිසා මම ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ බොරුයි කියන අයට පොඩි සංශෝධනයක් දෙනවා. මෙන්න මෙහෙමයි කියනවා උගාදනේ ජ්‍යොතිෂය බොරු කරනවා අය. ඒක අපිත් පිළිගන්නවා. ජ්‍යොතිෂයේ පරීක්ෂණාත්මක ආයතනයක් අපේ රටේ නැති නිසා ඉදිරියට ජ්‍යොතිෂය යන්නේ නැතේ. ඒ නිසා මේක පිළිගන්න බැරි. එහෙම තර්කානුකූල දෙයක් ආවනම් අපිටත් යම් කිසි දෙයක් පිළිගන්න පුළුවන්. නමුත් නිකම්ම හේතුවක් නැතුව තර්කයක් නැතුව අපි ජ්‍යොතිෂය පිළිගන්නේ නැහැ කියලා කියනවා නම් ඒක නර්මවාදී අදහසක්. මම අහනවා සෙන්රත් මහත්මයාගෙන් දෙවියන් වහන්සේ ලෝකේ මැව්වා කියන එක පිළිගන්නවද? එහෙනම් ඒක පිළිගන්නව නම් ඇයි ජ්‍යොතිෂය පිළිගන්නේ නැත්තේ? ඒකෙත් ඔප්පු කරන සාධකයක් නැහැ නේ. ඒ නිසා තර්ක කරලා කරනකොට අපිටත් ඕන තරම් තර්ක අහන්න පුළුවන් මේක පිළිගන්න පුළුවන්ද මේක පිළිගන්න පුළුවන්ද කියලා. ජ්‍යොතිෂ ශාස්ත්‍රයට වඩා පැරණි අවුරුදු ලක්ෂ ගානක අතීතයක් ආවලියක් තියෙන විද්‍යාව කියන්නේ අවුරුදු 400ක මුණුබුරේ. ඒ නිසා ඒ තර්කේ පිළිගන්න බෑ කියන නිගමනයේ අප තාම ඉන්නවා. හොඳයි. අර මහත්මයෙකුත් කතා කරලා ඇහුවා එක්තරා විදිහකින් මේ කෙනෙකුට හිතෙන්නට ඉඩ තියෙනවා හරියාකාරව සම්පූර්ණ වැඩසටහනම නොබැලුවොත් එහෙම දැන් මේ සංවාද මණ්ඩපේ වාඩි වී සිටින තුන් දෙනෙක්ම ජ්‍යොතිෂය පිළිගන්න අය එක මහත්යෙක් විතරක් මේ ජ්‍යොතිෂයට විරුද්ධ ඒක නොපිළිගන්නා කෙනෙක්. ඇයි මෙහෙම සිද්ධ වුණේ? එක මහත්යෙක් කොහොමද මේ තුන් දෙනෙකුට උත්තර දෙන්නේ කියලා. මා කියන්න කැමති මේක මේ විවාදයක් නෙවෙයි මේ ජ්‍යොතිෂය හරිද වැරදිද කියලා. ඔව් එහෙම දිනුම පෙරදුම තීරණය කරන විවාදයක් බෙල්ලෙල්ලිලා දඟලන කෑ ගන්න සංවාදයක් නෙවෙයි මේක. බොහොම තර්කානුකූලව වැදගත් දැන උගත් මහත්වරු 4 දෙනෙක් ඇවිල්ලා කතා බහ කරන සාකච්ඡාවක් මේක. රතුවිතාන මහත්මයාත් ශ්‍රී ලාංකිකයෙක් සේනාරත්න මහත්මයාත් ශ්‍රී ලාංකිකයෙක් මේ දෙදෙනාටම Taman දරන මතය පළ කිරීමේ අවස්ථාව හැකියාව තියෙනවා. ඒ හින්දා වරදවා තේරුම් ගන්නට අවශ්‍ය නැහැ. මා යම් කාරණාවක් මතු කරන්නට කැමතියි. මොකද හෙට සමහරට මේ පිළිබඳ විවිධාකාරයේ අදහස් මතුවෙන්න පුළුවන්. මෙහෙම හරි මේ අදහස රූපවාහිනී මාධ්‍යෙන් ප්‍රසිද්ධ ජනමාධ්‍යෙන් පළ කරන්නට ලැබිච්ච පළමුවෙනි අවස්ථාව මේක වෙන්න පුළුවන්. ඒ අදහස මතය මතු කිරීම සඳහා අපි වේදිකාව සකස් කරලා තියෙනවා. දැන් මීට කලින් ජ්‍යොතිෂය ගැන කරපු වැඩසටහන වල ජ්‍යොතිෂ වේදීන් පමණයි සහභාගී වුණේ. නමුත් අද සේනාරත් මහත්තයාට Tamanගේ නිදහස් අදහස මතු කරන්නට අපි වේදිකාවක් සකස් කරලා තිනවා. ඔබතුමාට ඒ සඳහා අවශ්‍ය කාල වේලාව ලබා දෙන්නත් අපි පොරොන්දු වෙන හින්දා කිසිම කෙනෙක් මේක මේ වැරදි ඇහැකින් බලන්න එපා කියලා මා ඉල්ලා සිටිනවා. මලවිගේ මහත්මයාටත් උත්තරයක් දෙන්න හැකියාව තියෙනවා. ඔව් ඇත්තෙන්ම මේ රත්විතාන මහත්මයා කියපු කතාවට මම පැහැදිලිවම එකඟ වෙනවා. මූලික වශයෙන්ම මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය සම්බන්ධයෙන් යම්කිසි විරුද්ධ මතයක් යම්කිසි පුද්ගලෙක් තුළ තියෙනවා නම් මුලින්ම ජ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරන්න ඕන. යම්කිසි දෙයක් ගිහිල්ලා හදාarලා ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගත යුතුයි. එහෙම නැතුව තමන්ගේ මතය එක්වරම ප්‍රකාශ කරන්න ගියාම ඒ තුළ තමා පිළිබඳව යම්කිසි වැරදි ආකල්පයක් අන්නන්ට අවබෝධ වෙනවා. මොකද දැන් ඇත්තටම යම්කිසි විෂයක් ඕනම විෂයක් මේ ලෝකෙ තියෙන ඕනෑම විෂයක් පළමුව ඉගෙන ගත යුතුයි. දෙවනුව ඒ පිළිබඳව විවේචනය කළ යුතුයි. Tamanට එවිට නිවැරදි විවේචනයක් කළ හැකි වෙනවා. ඒක අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ විශේෂ දෙයක් කියන්නට ඕන මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය සම්බන්ධයෙන් පරිශනාත්මක වැඩපිළිවෙලක් කියන එකට මම එකඟ නැහැ. මම ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් විදිහට එකඟ නැහැ. ජ්‍යොතිෂ ශාස්ත්‍රය සම්බන්ධයෙන් ගවේෂණයක් සිදු වී යුත්තේ. මොකද පරිශන කරන තරම් දෙයක් ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල ඉතුරු වෙලා නැහැ. පරිශනයක් කියන්නේ නව සොයා ගැනීමක්. නව සොයා ගැනීම කරන කිසිම දෙයක් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ නැහැ. මේ සෑම දෙයක්ම පැරණි ඍෂිවරුන් විසින් ඊටාම පැහැදිලිව
ක්‍රමානුකූලව ඉදිරිපත් කරලා අවසానයි. අපිට තියෙන්නේ නැති වූ දෙයක් සොයාගන්න. ඒක පර්යේෂණ කියන වචනයට වඩා මම හිතන්නේ මේ ගවේෂණය කියන වචනේ ඊට වඩා හොඳයි. ගවේෂණායතනය. ඒ ගවේෂණයක් කරනවා මිසක් ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව පර්යේෂණයක් කළ යුතු නැහැ. නමුත් මලවිගේ මහත්මයා අද මාර කලින් කී කාරණාව තමයි මේ පාසල් යන දරුවෝ සාක්ෂරතාවයේ තියෙනවා, අකුරු ලියන කියන හැකියාව තියෙනවා, ගණිතය ඉගෙන ගන්නවා, විද්‍යාව කියලා බටහිර විද්‍යාව වෙන්න පුළුවන් ඒවා ඉගෙන ගන්නවා, රසායන විද්‍යාව ඉගෙන ගන්නවා. මේ ආදී වශයෙන් විශේෂ ක්ෂේත්‍රයන් හදාරන දරුවෝ ටිකක් තර්කානුකූලව ප්‍රශ්න අහන එක සාධාරණයි. අම්මලා තාත්තලාගෙන් වැඩි හිටියන්. ඒතකොට ඒ අයට දෙන්න යම්සි ආකාරයක යමක් තියෙන්න ඕනේ. පරිශ්‍රණයක් වෙන්න පුළුවන්. එවැනි දේවල් ඍෂි භාෂිතයේ මේ ඍෂිවරුන් කිව්වයි කියන එක අපි ඒක ඇත්ත වෙන්න පුළුවන්. නමුත් අපි එවැනි වාර්තාවක් පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙනවා. ඔව්. ඉතා පැහැදිලි. දැන් අපිට ඕක ඉදිරිපත් කරන්න පුළුවන් පර්යේෂණයකින් පමණක්ද? අපිට ගවේෂණයකින් මේ පිළිබඳව සත්‍ය තහවුරු කරන්න බැරිද? දැන් උදාහරණයක් විදිහට කියනවා නම් මම සරල උදාහරණයක් දෙන්නම්. මූලික පංචග්‍රහයන්ගෙන්. දැන් අපි දන්නවා බුධ ග්‍රහය, කුජ ග්‍රහය, ශනි ග්‍රහය, සිකුරු ග්‍රහය සහ ගුරු ග්‍රහය. මේ පංචග්‍රහය කියන්නේ මේ ග්‍රහයන් 5 දෙනාට. මේ ගුරු ග්‍රහයෙන් තමයි විශේෂයෙන් පුද්ගලයෙක්ගේ ඇතිවන සිත් තුළ විචිකිච්ඡාව, සැකය. ඒ ජ්‍යොතිෂ ශාස්ත්‍රය සඳහන් කරන්නේ. සිකුරුගෙන් තමයි ආශාව ඇති කරන්නේ. ශනිගෙන් තමයි වෛරය ඇති කරන්නේ. බුධගෙන් තමයි කුසීත බව ඇති කරන්නේ. කුජගෙන් තමයි නොසන්සුන්කම ඇති කරන්නේ. උද්දච්ච, කුක්කුච, තීන මිද්ද, විචිකිච්ඡා සහ මේ පටිගය. දැන් මේ කරුණු වෙනකොට මේක දැන් පැහැදිලිව මේ භෞතික ලෝකයේ තුල මේක කොහොමද අපි දකින්නේ? දැන් සැකය කියන එකට විශේෂයෙන්ම හඳුන්වන ප්‍රධාන දෙයක් තමයි මේ බාහිර පරිසරයේ තියෙන මේ කහට රසය. ඔබ මා ගැන හිතේ කහටක් ඇති කරගන්න එපා. සැකය. පැණි රස තුල තමයි ආශාව තියෙන්නේ. ආශාව මිහිරි රසයෙන් හඳුන්වලා තියෙන්නේ. මට තමුසියෝ තිත්තයි. තිත්ත රසය තුල වෛරය තියෙනවා. ලවණ රසය අපි දන්නවා යම්කිසි වාහනයක උනත් මේ ලුණු බැඳෙනවා කියනවා. ලවණ රසය අපි දන්නවා හෘද රෝගීන්ට ලුණු කන්න එපා කියනවා. ලුණු කන්න එපා කියන හෘදයේ වේගය බාල කරනවා. එහෙනම් මේ ලවණ රසය තුල තියෙන කුසීත බව නැත්තම් වේගය අඩු කිරීමේ ගුණයක්. එහෙනම් ඇඹුල් රසය තුල තියෙනවා නොසන්සුන් ගුණය. අපි දන්නවා දැන් දෙහි වගේ දෙයක් දිවට වැටුනොත් අපි නොසන්සුන් වෙනවා ඇඹුල් රසයට. එසේනම් මේ රස වර්ග පහ තුල තමයි තියෙන්නේ මේ පුද්ගලයෙක්ගේ නීවරණ ධර්ම යටපත් කරන ගුණය. උදාහරණයක් විදිහට මේ නිසා ওই විශේෂයෙන්ම සිංහල වෛද්‍ය ක්‍රමේ අපි දන්නවා මේ අර යම්කිසි පුද්ගලයෙක්ගේ මේ නිවන අහුරන ගුණය, නීවරණ ගුණය ඇති කරන ශක්තිය පෙන්වුම් කරලා තියෙන ওই රස වර්ග පහෙන්. මේ නිසා ආසවය කියලා කියන ඕකට. ආසවක්ඛ්‍යාත ඥානය. ඒ කියන්නේ ඔය නොසන්සුන්කම, කුසීතකම, වෛරය, ආශාව, සැකය කියන ওই කරුණු පහ යටපත් කළ හැකි ශක්තිය තමයි ආසවක්ඛ්‍යාත ඥානය. ඕක මේ සිංහල වෛද්‍ය ක්‍රමයට ඇවිල්ලා තියෙනවා මේ භෞතික වශයෙන් ආසවය කියලා. මම හිතන්නේ අහලා ඇති. ආසවය. ආසව හදන්නේ මම හිතන්නේ මේ රතුවිතාන මහත්තයා දන්නවත් ඇති. අර මැටි භාජනයක වීදුරු භාජනයක දාලා ඔය නෙල්ලි රසය, ලවණ රසය, ලුණු රසය, ඊළඟට මේ මිහිරි රසය, කසට රසය, තිත්ත රසය සහ මధుර රසය කියන ඔය සියලු රස දාලා වහලා සෑහෙන කාලයක් තියෙනවා. මේ ආසවයේ විශාල ශක්තියක්. ඒක අරින්නේ පංචදිත්ත කෘත්‍යය කියලා තියෙනවා. අන්න හරි. ඒක බොහොම අමාරුවෙන් ඒක අරින්නේ. හරියම විශාල සරක් පිට වෙනවා. ඒ හා සමානව පුද්ගලගේ ශරීර මනස තුල තියෙනා ආසවයන්. මේ නිසා මම ඉතින් අදහස් කරේ මේ භෞතික ලෝකයේ තුල තියෙන දේවල් මේ ආධ්‍යාත්මික ලෝකයට සම්බන්ධ වෙච්ච විදිය ඊටාම පැහැදිලිව නිර්ණය කළ තියෙනවා ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ. මේ නිසා මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ යම්කිසි පුද්ගලයෙක් ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව පැහැදිලි විවේචනයක් තියෙනවා නම් පළමුවෙන් මම ඔහුට ඊටාම කරුණාවෙන් කියනවා ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ පළමුව හදාරන්න. දෙවනුව විවේචනය කරන්න. හොඳයි. අපිට තවත් දුරකථන ඇමතුම් කීපයක් තියෙනවා. මා කියන්නට කැමති අද අපේ දුරකථන මාර්ගවලට ලැබෙන දුරකථන ඇමතුම් සංඛ්‍යාව අසීමිත බව අපේ නිෂ්පාදක මණ්ඩලය කියනවා. අපේ ආයතනයේ තියෙන සෑම දුරකථනයකටම දොරමඩලාවට කතා කිරීම සඳහා ලැබෙන ඇමතුම් ලැබෙමින් පවතින බව අපට දැනගන්න ලැබුණා. නමුත් මේ හැම ඇමතුමකටම අපට අවස්ථාව සලසා දෙන්නට හැකියාවක් නැහැ. කීපයකට පමණයි. ආයිබෝවන්. ඔබේ ප්‍රශ්නේ ඉතාමත් කෙටියෙන්. ආයිබෝවන්. ඔව්. මම රණතුංග වඩුවත්ත රාගම. ඔව් රණතුංග මහත්මයා. මගේ ප්‍රශ්නේ අද යොමු වෙන්නේ රතුවිතාන මහත්මයා ඇතුළු ජ්‍යොතිෂ විද්‍යාව වෙනුවෙන් පෙනී සිටින මාතෘ තුන්දෙනාටම. ඇහෙනවද? ඔව් ඇහෙනවා. අරන්ත මහත්මයා? ඇහෙනවා. තුන්දෙනාටම මගේ ප්‍රශ්නේ මේකයි කෙටියෙන්. අනිකුත් විද්‍යාවන් දින වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව ආදී භෞතික විද්‍යාවන්ගෙන් ලෝකයට සෑහෙන යහපතක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ලෝකෙ ඉදිරියට ගමන් කරන්න ඉදිරි ප්‍රගමනයට හේතු වෙලා තියෙනවා.
අර මහත්වරු තුන්දෙනාගෙන් මම අහන්නේ ජ්‍යොතිෂ විද්‍යාවෙන් පොදු යහපතක් වශයෙන් ලෝකෙට සිද්ධ වෙච්ච දෙයක් තියෙනවා කරුණාකරලා කියන්න. ඒ වගේම තමයි අද වශයෙන් මේ වෙනමුත් තෝරන්නේ මේ ස්වභාවික විපත් සහ ඒක ලොකු විපත් ලංකාවට වගේම ලෝකෙට සිද්ධ වෙච්ච ඒ වගේ එක දෙයක් හෝ යතුමන්ලා අනුගමනය කරන ජ්‍යොතිෂ විද්‍යාවේ ආස්තම් දක්වන කිසිම විද්‍යාඥයෙකුට ජ්‍යොතිෂ විද්‍යාඥයෙකුට පුළුවන් වෙලා තියෙනවද කල්ලාතුව කියලා ඒ ජනතාවේ අපහසුතාවන්ගෙන් සහ විපත් වලින් බේරගන්න. ඒක වෙලා තියෙනවා මට කරුණාකරලා කියන්න. එච්චරයි ප්‍රශ්නේ. හොඳයි. හොඳ ප්‍රශ්නයක්. ඔව් සෝසිංහ මහත්තයා ඉන්න උත්තර දෙන්න පුළුවන් පස්සේ. තවත් ප්‍රශ්නයක් තියෙනවා. අයිබෝවන්. මම බෝලවලනේ බණ්ඩාර. ඔව් බණ්ඩාර. මම හරි සංවේදීව කතා කරනවා. මම ආසයි මේ කරුණු කාරණා දැනගන්න. ඒ නිසා මම මේ ආවඩන්නේ නැහැ. ඔය ඔබතුමාලා කතා කරා පෙර රජ දවස ගැන. බුදු දවස ගැන. බුදුන් වහන්සේ මනසින් ඊටාම ඉහළ කෙනෙක්. අපි ඒක පොහොතට අමතක කරමු. මම කැමති ඒ කාලේ තිබුණ මේ විද්‍යාවට ඇත්තට තනක් තිබුණේ විද්‍යාව දිනුනලා තිබුණේ නැහැ. නමුත් ඒ නිසා බියට මිනිස්සු ඔය ගැන ඔය පසුපස ගියා. ඒ කාලේ සමහර විට ඔය පිළිබඳ දැනුමක් තිබුණාද කියන එක මට හිතන්න අමාරුයි. නමුත් දැන් විද්‍යාව දියුණුයි. විද්‍යාවෙන් හරියට හරිම දෙයක් මේ ඔප්පු කරලා පෙන්නනවා අද විද්‍යාගාරවලින්. ඒ වගේම පරිශන වලින්. හැබැයි ඔබතුමා කිව්වා වගේ ඔය පැත්තත් ඉගෙන ගන්න ඕන. නමුත් ඔය පැත්ත ඉගෙන ගන්න වගේම විද්‍යාව අද දියුණුලා තියෙනවා. ඒ තුලින් මම අහන්න කැමතියි ඒ කාලේ උඟක් මිනිස්සු ඔය බියටද ඔය ගැන මේ නැඹුරු උනේ. එහෙම නැත්නම් අද ඔකේ එක පැත්තක් හරියන්න පුළුවන්. ඒක නිසා නේ දිගින් දිගට වෙයිලා තියෙන රතුතර මාස්ටර් කියනවා වගේ. නමුත් ඒට වඩා ඔබතුමා එක්තන කිව්වා බඩේ ඉන්න දරුවා කුසේ ඉන්න දරුවව ඔබලට කියන්න පුළුවන්. නමුත් ඒට වඩා ඈතින් ලස්සනට කියනවා විද්‍යාවෙන් ඔප්පු කරලා. ඔබතුමාලා කියන එක සමහර විට වෙනසක් වෙන්න පුළුවන්. මොකද අද හලහනේ අපිට යමක් කිව්වොත් ඒක අත්‍යෙම වෙනස් වෙන අවස්ථා තියෙනවා. දැන් මට කියලා තියෙන රැකියාවේ ඔය අහවල් තනතුර ගන්නවා කියලා. නමුත් මේ වෙනකන් හම්බෙන්නේ නැහැ. හරියටම හොඳ කියන ඔබතුමාලා වගේ දක්ෂ අය කියලා තියෙනවා. ඒක වෙලා නැහැ. සමහර විට ඒක මගේ තියෙන මොකක් හරි කාරණයකින් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසායි මම අහන්නේ අද විද්‍යාව දෙන නිසා විද්‍යාව පිළිබඳව ඔබතුමාලා දන්න මතය මොකක්ද කියලා. බොහොම ස්තුතියි සම්බන්ධ වීම ගැන. හොඳයි. මම හිතනවා ජ්‍යොතිෂ විෂය වෙනුවෙන් පෙනී හිටින මේ මාතෘන් තුන් දෙනාටම එක්තරා විදිහක අභියෝග දෙකක් එල්ල වුණා. එකක් තමයි මේ මනුෂ්‍ය සමාජයට එන මේ ව්‍යසනකාරී සිදුවීම් පිළිබඳව කලින් කියලා ඒ මිනිසුන්ව බේරගන්නේ නැත්තේ. ඇයි මේ වගේ විපත්තිදායක අවස්ථාවන් වලදී කලින් කියලා බේරගන්නේ නැත්තේ? ඇයි එහෙම කරන්න බැරි වුණේ කියලා මහත්තයා. ඊළඟට දෙවෙනියට කතා කරපු මහත්තයාද බණ්ඩාර මහත්තයාත් ඇහුවා මේ බය නිසාද මෙහෙම වුණේ කියලා. ඒක විදිහක අභියෝග දෙකක් ඉදිරිපත් වුණා. ඊට අමතරව සේනාරත්න මහත්මයාට කියන්ට යම් කාරණාවක් තියෙනවා නම් විශේෂයෙන් ඔබතුමා පළ කළ අදහස් පිළිබඳව යම් අදහස් මත වෙච්ච නිසා. මට කියන්න තියෙනවා හසන්ත එක කාරණයක් තමයි බොහෝ වෙලාවට අපි මේ උපමා උපමේය වලින් මුලා වෙනවා. ඒක සාමාන්‍ය ඉදිනදා ජීවිතයේ තිබෙන ලක්ෂණයක්. උපමාවක් කියනවා ඊට පස්සේ උපමේයක් තියෙන වෙනම අර උපමා අරම නිසා මේකත් මෙහෙම වෙන්න ඕන. ඔන්නම තර්කන ක්‍රමයක් තියෙනවා මම දැකලා තියෙනවා. ඒක සාධාරණ තර්කන ක්‍රමයක් නෙමෙයි. ඒක මට කියන්න ඕන කාරණයක්. තවත් කියන්න තව කාරණයක් තමයි සුබසිංහ මහත්මයා කිව්වා. මොකද කිව්වේ මේ යම් දිනයක හැදෙන ඔක්කොම පුහු කියලා පුහුද මොකද කිව්වේ පුහුද පුහු ගෙඩි ගුල්ල ගන්නවා අනේ ගුල්ල ගහනවා වීද බොද්මන්නේ ලී වලට ගුල්ල ගහනවා පොය දවසට කැපුවාමද පොය දවසට කැපුවොත් එහෙම ඒ ගහේ ලී වලට ගුල්ල ගහනවා පොය දවස නෙමෙයි නම් ගුල්ල ගන්නෑ අපි යන්නේ මේ වගේ කරුණු පදනම් කරගෙනද මේක සත්‍යයක්ද මේක ඒ මහත්ම මේක සොයාගත්තේ කොහෙන්ද මොන පරිශ්‍රණය කළාද මොන විද්‍යාත්මක ගවේෂණයක් කරලාද දැනගත්තේ කොහොමද මේවා කොයි පොතේ තියෙන කතන්දරේ ගුල්ල පොය දාට කපුවම ගුල්ල ගහන්නේ නැහැ අත ගුල්ල ගහනවා මොන පොතේද එහෙම තියෙන මහත්මයා අපඩ මොන පොතේද එහෙම තියෙන්නේ අපේ විද්‍යාපොතේ තියෙනවා හතේ විද්‍යාපොතේ මම දැකලා නැහැ මේක තියෙනවා ඒක අත්දැකීම් වලකුයිනේ නෑ අනිවාර්යෙන්ම තියෙනවා ප්‍රශ්න වලට අහන්න තියෙනවා හොඳයි තියෙනවා නම් බොහොම හොඳයි තියෙනවා නම් නමුත් මම අභියෝග කරනවා පුළුවන් නම් ගහලා පෙන්නන අසවල් පොතේ තියෙනවා නෑ මහත්මයා මේ ඔක්කොම දිහා හිතින් මවාගත්තු යම් කාරණාවල් මේ කාරණාවල් පදනම් කරගෙන මේ තර්ක කරන එක වඩදී වාදී කරත් ඔබතුමා පිළිගන්නේ නෑ වඩදී ඒක හැට පේන දෙන්නේ ඔව් ඒක හැට පේන දෙන්නේ ඒක 15කට මේ ඒක හැට පේනවා වඩදී වාදී හැට පේනවා ඒක වෙන්නේ මේ නෑ අසන්ත මහත්මයා දින පේන්නේ නෑ සේනාරත්න මහත්මයාට කතා කරන්න ඉඩ දෙන්න ඕන වඩදී වාදී කියන එක අපිට හැට පේනවා විද්‍යාවෙන් විග්‍රහ කළ හැකි චන්ද්‍රයාගේ සහ සූර්යයාගේ තියෙන ආකර්ෂණ බලය ආදී වශයෙන් මේ විග්‍රහ කරලා තියෙනවා. ඒක ඇහැට පේන දෙයක්. ඉතින් ඇහැට පේන දේවල් පිළිනොන්නේ නොකන හිතුවක් නෑනේ.
ඇයට පේන දේ පිළිගන්නවා. පේන්නේ නැද්ද මම පිළිගන්නේ නැහැ කියලා කිව්වේ. මං කිව්වේ පොයට කපු ගහට ගුල්ල ගහනවා. කොයි පොතේද එහෙම තියෙන්නේ? හතේ පොතේ තියෙන හතේ පන්ති පොතේ අපි ගන්නන්නේ. මම හතේ පන්ති පොතේ තියෙන විචාරය කරුණාකරලා වහාම කපලා අයින් කරන්න කියන්න. ඒයිද කිව්වොත් මම දන්නේ නැහැ මොනවද මම සේනාරත් මහත්මයා කියන පොය දවස සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ මහත්මයා කිව්වේ ඒකේ පිළිගත් සම්මතයක් පොය දවස කපු ගහේ ගුල්ල ගහනවා. පොය දවස කපු නැති වෙනින් ගහක නම් ගුල්ල ගහන්නේ නැහැ. ඒකයි මහත්මයා කිව්වේ. මම කියන්නේ මේ වගේ කරුණු පදනම් කරගෙනද අපි මේ සාකච්ඡාවක් පවත්වන්නේ. මම කියන්නේ මේ පිළිගත මේ කී දෙනෙක් පිළිගන්නවද කතන්දරේ? පොය දවස තමයි කැපුවේ එන්ස ගුල්ල ගැහුවා. ඔය කතාව කී දෙනෙක් පිළිගන්නවද? ඒ මත හොයාගත්තේ කොහොමද? කවුද කියලා දුන්නේ? මොන පොතේ තියෙන්නේ? මොන විද්‍යාපතේ තියෙන්නේ? පරිශන කළාද? නැහැනේ. ඔන්න වගේ අපේ බොහෝ විට ජ්‍යොතිෂය සම්බන්ධව සාකච්ඡාවලදී මට නැවත මුහුණ දෙන්න සිදු වුණු නැවත මතුණු ප්‍රශ්නයක් තමයි යෝක. නිකන් ඔය කිසි පදනමක් නැතුව හරයක් නැතුව වල්පල් කියනවා කිසිම හරයක් නැහැ ඒවයි. මට කියන දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ මහත්මයා අපි මේ අඹ ගරුකන ගාත් මම හැමදාම මේ මහත්මයා ටීවී බලනවා. මේ කළා මේ මම පොත් කීයක් කියවලා තියෙනවද කියලා. ජුත්ස් ගැන. ජෝසප්. ඔව්. මට දැන් ගණන් කියන්න බෑ. මං කියවලත් නැහැ ඇත්තට. නෝ ප්‍රශ්නේ මේක නෙමෙයි. මම ප්ලේන් එකේ යන්න ප්ලේන් හදන හැටි කියන්න ඕනේ නැහැ. මට ප්ලේන් එක යන්න පුළුවන්, මට බස් එක යන්න පුළුවන්, බස් හදන හැටි මම කියන්න ඕනේ නැහැ. ඒකත් උපමාවක්. මම උපමාවක්. උපමාවක් උපමා වලින් වැඩක් නැහැ කියලා. වැඩක් නැහැ කියලා. මම බොහෝ අවස්ථාවලදී නොම ගැන සුළුයි කියලා මං කිව්වේ. මං කිව්වේ වැඩක් නැහැ කියලා. බොහෝ අවස්ථාවලදී ඒ නොම ගැන සුළුයි. ඒකයි මං කිව්වේ නැහැ කියලා බොරු කියලා කිව්වේ නැහැ ඒවා. එපා කියලා කිව්වෙත් නැහැ. එතකොට අපිට අවශ්‍ය නැහැ බස් හදන හැටි ඉගෙන ගන්න බස් වලින් යන්න ඕන නම්. ඒ සඳහා මම කියන්නේ මහත්මයා ජ්‍යොතිෂ ගැන යම් හැඟීම් තීරණයක් ගැනීම සඳහා කිසිසේත්ම එක පතක්වත් කියවන්න ඕනේ නැහැ. ටිකක් තමුන්ගේ බුද්ධිය මෙහෙवला ඇහැ අරගෙන පොඩ්ඩක් හිටියොත් මේ කාරණේ පැහැදිලි වෙනවා. පොත් එකක්වත් කියවන්න ඕනේ නැහැ. තවත් කාරණේ පොත්වල තියෙන ඔක්කොම ජෝතිෂ ඇත්තයි කියලාමනේ. ඒ පොත්වල තියෙන කරුණු මේ මාතර ගුල්ල ගහපු කරුණු වගේම පදනමක් නැති නිකම් මොනවද කරුණක් තියෙනවා. මම පොත් කියවලා තියෙන එක. කිසිම පදනමක් නැති. ඉතින් මට කියන්න තියෙන්නේ මේ අපි ජ්‍යොතිෂ ප්‍රතික්ෂේප කරන්නේ මේ ලෝකෙ තිබෙනා වූ සියලු ජ්‍යොතිෂ පොත් කියවල ඉවරලා නෙමෙයි. සාමාන්‍ය බුද්ධියෙන් බැලුවාම අපිට පේන්න තියනවාද ගන්න පුළුවන් දෙයක්, හරවත් දෙයක්, ඔප්පු කළ හැකි දෙයක්, නැත්නම් ප්‍රයෝජනයක් තියෙන දෙයක්. ප්‍රයෝජන තියෙන වෙලාවල් තියෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් රතු විතාන මහත්මයා මම හිතන්නේ ළමයෙකුට නමක් දාලා දෙන බර ගන්න කය කරනවා. ඒක ප්‍රයෝජන. කේන්දරය බලන්න බර ගන්න කය කරනවා. ඒක ප්‍රයෝජන. මගුල් තුලාවක් ජෝඩු කරලා බලන්න බර ගන්න කය කරනවා. ඒක ප්‍රයෝජන. එහෙම ප්‍රයෝජන තිබෙ ඇත්ත. ඒ අරුණාම පොදු සමාජයේ මේක දින ප්‍රයෝජනයක් නැහැ කියන පදන උඩ මම ඉන්නේ. සේනාරත් මහත්මයා තමන් පිළිගන්නා මතය බොහොම ඍජුව පළ කරනවා. ඒ එතුමාගේ පෞරුෂත්වය එහෙම අදහස් පළ කිරීමේ හැකියාව. මොකද එතුමා තනියෙන් ඒ මතයේ වෙනියම පෙනී හිටියත් ඒක පැහැදිලිව නිරවුල්ව කියන. ඒ සඳහා අපි ඉද ප්‍රස්තාව සලස්වා දිය යුතුයි. කිසිම කෙනෙක් ඒ සඳහා බාධා නොකළ යුතු බවත් මා මතක් කරන්නට කැමතියි. එතුමාට ඒ මතය පළ කරන්නට ඉද ප්‍රස්තාව සලසා දෙන්න ඕනේ. මොකද එතුමා පමණයි මේ අදහස ඉදිරිපත් කරන්නේ. දුරකථනයෙන් වුණත් මා කැමතියි ඒ මහත්මයා පළ කරන අදහසට කිට්ටු අදහස් පළ කරන නොඑක අදහස් තියෙන අයට අපි ඉද ප්‍රස්තාව සලසා දෙන්න ඕනේ. මෙතෙක් ලැබුණු දුරකථන මුලුත් ඒක පැහැදිලිව පෙනුණා. මේ සුදසිංහ මහත්මයා අර එක මහත්මයෙක් දුරකථනයෙන් කතා කරලා කිව්වා මේ සමාජයේට මේ වෙනත් විද්‍යාවන්ගෙන් විශාල මෙහෙවරක් යහපතක් සිද්ධ වෙලා තියෙනවා. ජ්‍යොතිෂයෙන් සිද්ධ වෙලා තියෙන යහපත මොකක්ද කියලා. විශේෂයෙන්ම මේ ලෝකය, මේ මිහිතලය, මේ පරිසරය, මේ මනුෂ්‍ය සමාජය භයානක ව්‍යසනයන්ට ලක් වුණා. ඇයි ඒව ගැන කලින් කියලා ඒවා මිනිස්සු මේවෙන් බේරගත්තේ නැති? ඇයි බැරි වුණේ කියලා ඒ මහත්තයා ඇහුවා. ඔබතුමාට පිළිතුරක් තියෙනවද? ඉතා වැදගත් ප්‍රශ්නයක් එතුමා ඇහුවේ. මම මොකද එතුමාට ස්තුතිවන්ත වෙනවා. සාමාන්‍ය මේ ඒ වගේ දෙයක් රටට මේ වගේ ජ්‍යොතිෂයක් තියෙනවා, ජ්‍යොතිෂ ශාස්ත්‍රයක් තියෙනවා නම් රටට දැන් මහ විශාල විනාශයක් වෙනකොට ඇයි මේවා ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්ට නොපෙනෙන්නේ? ඉතින් පෙනෙන්නේ නැත්නම් අත් වශයෙන් මේකේ වැඩකුත් නැහැ නේ. ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෝ කියලා හිටියට එහෙම දෙයක් වෙනවා. එතුමාට මතකද දන්නේ 2004 භූමි චලනයක් වෙලා
මුහුද ගොඩ ගැලීමක් වුණා. ඒකට සුනාමි කියන නමකුත් හැදුනා. ඒ සුනාමි කියන වචනේ මම දැනගෙන තිබුණේ නැහැ. මුහුද ගොඩ ගැලීමක් වුණා 2004 වර්ෂයේ දෙසැම්බර් 22 නේ. එතකොට ඒම දෙයක් වෙනවා කියලා මුහුද ගොඩ ගැලීමක් වෙනවා කියලා භූමි චලනයක් විශාල භූමි චලනයක් ආසියාත රටක වෙනවා. ඒකෙන් මුහුද ගොඩ ගැලීමක් ඇති වෙනවා. ඒ තුලින් මාතර ඉඳලා තිරිකුණාමලයට යනකම් ජල ගැලීමකින් යට වෙනවා කියලා මම අභියෝගාත්මක කියන්නම්. මම අපේ මොකද මාධ්‍ය සජාතරතුල පුද්ගලයන් නම් නාලිකාවකවත් නමත් කියන්නේ ලංකාවේ එක්තරා නාලිකාවකට ගිහිල්ලා මම අප්‍රේල් මාසේ 11 වෙනිදා රටටම ප්‍රකාශ කළා වෙන්නේ ඉස්සෙල්ලා. ඒ තරක් නෙවෙයි එවකට මේ රටේ හිටපු ජනාධිපතිතුමියටත් ගිහිල්ලා දුන්නා. එක දෙවැන්න මම ස්ත්‍රී පක්ෂයේ වැඩි වශයෙන් බලන පුවත්පතකට ලිව්වා. මොකද ওই පුවත්පත මම ගාව තියෙනවා තියාගෙන මම අර කරපු කතාවත් ටේප් එක තියෙනවා. තමුන්නාන්සෙට නම් ඕන වෙලාවක දාලා පෙන්නන්නම්. ඒ කතාවම මේ නාලිකාවේ දවසක් ප්‍රචාරය කළා. ඒක අභියෝගය. දෙක 2001 වර්ෂයේ මම කිව්වා ලංකාවේ තෙල් තියෙනවා කියලා. මට සාක්කියට ඉන්නවා අපේ රතුවිතාන මහත්මයා අනිත් පැත්තෙන් ඉති චන්ද්‍රසිරි බණ්ඩාර බලනු සාක්කිය නෑ. නෑ ටේප් තියෙනවා අපි කරපු කතාවල් අපි අන්න එහෙම නෑ. ඒක කළ බවට ඉතින් මම කරපු නාලිකාවත් කියන්න වැඩසටහනක් කියන්න ඒක මේ පටියේ තියෙනවා කියන්නේ ඒක වාර්තාගත ටේප් පටිය අපි හැම වැඩසටහනක්ම කළොත් රතුවිතාන මහත්මයා හරි මම හරි මම නම් ඒ කරන කතාව ටේප් කරලා තියාගන්න. මොකද ඔහොම අභියෝග එන බව අපි දන්නවා. ඒක අපි කිව්වා. තව එකක් ගිය අගෝස්තු 1 වෙනිදා ලංකාවේ අසිරිමත් දෙයක් වෙනවා කියලා මමයි රතුවිතාන මහත්තයයි මේ මැදිරියේ ඉඳගෙන අපි කිව්වා ඒකෙන්ද ලංකාව පුරා පුළුවන් නම් පූජාවක් තියන්න කියලා. අපි දෙන්න හිටියේ. ඇත්ත වශයෙන්ම ඒක තිබුණා. ඊට පස්සේ එදා දවසේ බුදුරස් විදුනා කියලා රට පුරා ප්‍රචාරයකුත් ගියා. ඒක දෘෂ්ටි මායාවක් කිව්වා මේක. ඊට පස්සේ මේ අසන්ත මහත්තයා දැන් කියන්න එපා මේ සාක්කියට ගත්තයි කියලා. මේ අසන්ත මහත්තයාම හැන්දෑවයට මට කෝල් එකක් දීලා කිව්වා කරුණාකරලා ඇවිල්ලා ඉඳ ගන්න. ඒකට හිටියා අපේ ගරුතර ස්වාමින් වහන්සේ කවුද මේ පිටිදුවේ ස්වාමීන් වහන්සේ හිටියා. තව මහාචාර්යවරයෙක් හිටියා. මම ඉතර එදා ඒ දෙන්නෙක් එක පැත්තකට අද ඔබතුමාට විචිත එදා මටත් උනේ. අද ඔබතුමාට එහෙම දෙයක් නැහැ. නෑ මොකද මේ ඔබතුමා තලන්නේ සඳුන් අරටුවක්. තේරුණාද? සඳුන් අරටුවක් තලපුවාම ඊදෙන්නේ සුවඳ වැඩි. ඒකද ඔබතුමා සුවඳක් මේ සුවඳ මම නම් ඔබතුමාට කවුරුත් මේ හිර කරන්න තලන්න මෙතෙන්ට මේ ගෙනලා නැහැ. මොකද ඔයගේ වචන පාවිච්චි කරනකොට මේ එහෙම තියෙනවනේ තරකයක් තියෙනවනේ. යථාර්ථය එළිවෙන්න අපි මේවා තරක කරනු නැති වැඩි හිටිය ඇත්ත වශයෙන්ම අද කුකුසක් තියෙනවා. මොකද්ද මේ ජ්‍යොතිෂේ? මේක මායාවක්ද? මේක මිත්‍යාවක්ද? මේකේ සත්‍යයක් තියෙනවද? මේක මොන පදනමක් මත කොන්නකිද? අද නවීන විද්‍යාව දිනුනකොට මිනිසුන්ට මේ මොනවාද මේ භෞතික විද්‍යාවයි විඥානය පිළිබඳ විඥානවාදයයි භෞතිකවාදයයි අතර ගැටුමක් තියෙන. ඒක අපි දන්නවා. නමුත් එකක් අපි කියන්නේ තර අරමුතුම කිව්වාගේ. දැන් කෙනෙක් කියනවා කන්දක් කුට්ට නැගලා ලස්සන මූදයි නැවුයි පේනවා කියලා. පොල්ලයි බිමින්දයි කියලා ඔයා ගන්නේ බොරුවක්. ඔය පේන්න මූදක් නැහැ කියලා. අර මනුස්සයා අර උපමාවක් කර. නෑ උපමාවක් නෙමෙයි මං කියන්නේ. ඒ වගේ තමයි මේකත් කියලා කියනවා. නෑ එහෙම නෙමෙයි. අර උඩ නැගපු හින්න. නෑ අපි යමක් කරන්නේ ඔබතුමාට මම එහෙමනම් කියන්න. මම ජ්‍යොතිෂයේ ගණන් ගත්තෙම නැති මිනිහ. මගේ හඳානත් පිච්චුවා. මොකද අපේ අම්මා පොඩි කාලේ මට අපලයි කියලා හැමතැනම අරන් දුවනවා. බඳිනවා යන්ත්‍ර කරේ. ඉස්කෝලේ යන්න බෑ මාන්දමයි කියනවා. ඒ වගේ ඊට පස්සේ මට එපාලා. නමුත් මහත්තයෝ මම ඇත්ත කියනවා මම මාක්ස්වාදයේ පස්සෙන් ගිය කෙනෙක්. දාස් කැපිටල් එක පස්සෙන් ගිය කෙනෙක්. මිනිස්තර මෙයා ප්‍රාග්ධනයේ පිටිපස්සෙන් ගිය කෙනෙක්. දේශපාලනේ සම සමාජ කියන්නේ අවුරුදු 30කට ඉස්සර. ඒ වගේ මේ වලින් ගියේ. නමුත් මම මේක ගැන පරීක්ෂණ කරා. මට දවසින් දවස වෙන දේවල් මොකක්ද කියලා මම ඩයරි ලියා ගන්න. ඊට පස්සේ මම බැලුවා අවුරුද්දකට මරණ ගෙවල් 40ක විතර ගිහිලා තියෙන චන්ද්‍රයාට යන දවස්. අන්න මම කරපු පරීක්ෂණය.
අවංකව මම මේ කියන්නේ. ඊට පස්සේ මට කරදරයක් වෙච්ච දවස් ලියලා බැලුවා. එදා තිබුණු ග්‍රහචාරය. ඊට පස්සේ මම විශේෂයෙන් ඉස්සෙල්ලා චන්ද්‍රගමන අල්ලගත්තා. ඒ වගේ මේ අර ගවේෂණාර්මිතුමා කිව්වාගේ ඒව තුලින් ගවේෂණය කරා. මම දැන් අර මම්ම කිව්වනේ දැන් මේ කොහොමද කිව්වේ කියලා මේ ඔය මේ සුනාමි නෙමෙයි මේ මුහුද කොට ගල්ලි. මොකද සුනාමි කියන වචනේ කියන්න මම බයයි. මොකද මම එහෙම දෙයක් කියලා නැහැ සුනාමි කියලා. ඉතින් ඒක නිසා ඒක මම ලංකාවේ 1964 උතුරු කරේ වෙන දවසක වෙච්ච ග්‍රහණ දෙකකුත් සෙනසුරුගේ ඒ කුජගේ දෘෂ්ටියකුත් ඇතිවෙච්ච බව ඒ කාලේ දැක්කා. ඊට සමාන මේකක් දැකලා මම මේ කිව්වේ. ඒකයි මම මේ ගවේෂණ තුලින්. ඔව්. තමයි අපි මේව කියන්න ඕනේ. ඉතින් වගේ. ඔව් සුසිල් මහත්මයා. එවැනි අනාවැකි ප්‍රකාශ කිරීමේදී ඒ ආකාරයේ නිරීක්ෂණ මගින් පරීක්ෂණ මගින් පර්යේෂණ මගින් ගවේෂණ මගින් යම්සි ආකාරයක සොයා බැලීමක් කරලා ඒව කරනවා නම් හොඳයි. මේ ඔබතුමා පළ කළ අනාවැකි ගැන නෙවෙයි මම කියන්නේ. මම දැක්ක ඔය පුවත්පතේ තිබුණ එක. හැබැයි සමහර විට ඔය තියෙන අනාවැකි මේ හරියනවා නම් හරියන්න වැරදිනවා නම් වරදින්න 50ට 50 මොකද හරි ගියොත් කියන ඔන්න මම කියප එක තමයි. වැරදුනොත් එහෙමද? මහත්මයා මට අවසර දෙන්න තත්පරයකට ලංකාවේ හැම දෙයකම අනාවැකි කියනවා. ඒ අනාවැකිවලින් අනිවාර්යයෙන්ම 150 ජනතාව 150ක් ශාස්ත්‍රකරුවන් නිවැරදි. ඒ එක්කම එක වෙන්න ඕනේ. හොඳයි. අපි කතා කරමු. අපිට කතා කරන්න දේවල් තවත් තියෙනවා. මට අවසර දෙන්න නැවතත් අපිට තවත් දුරකථන නැමතුමක් තියෙනවා. අයබෝවන්. අයබෝවන්. ඔව්. හසන්ත මම කතා කරන්නේ කලවතුනි මනෝරි. ඔව්. මට කියන්න ඕනේ මම නක්ෂත්‍රය කියන එක අත්දැකීමෙන් පිළිගත්ත කෙනෙක්. ඒ කියන්නේ මගේ දරුවා අසරීප වුණා. අතන මගේ මහත්තයා ගණන් ගත්තේ නෑ නක්ෂත්‍රය. මම නක්ෂත්‍රය කියන එක පිළිගත්ත කෙනෙක්. නමුත් එයා ගණන් ගත්තේ නෑ. මම මගේ දරුවා අසරීප වෙච්ච දරුවා ලැබෙන්න වෙලාවේ මම ඇත්තටම නැකතක් බලලා තමයි දරුවා ලැබුණේ. දරුවා නැකතක් බලලා ලැබුණාට එවෙලෙන්ගේ දොස්තර මහත්තයා නැකත් ගැන පිළිගත්තේ නැහැ. එයා නමුත් මම කිව්වා දැන් රාහුල් කාල ලබන නිසා දරුවා ගන්න ඕනේ කියලා. නමුත් ඒ වෙලාවේ කොහොමද නිර්වින්දන මහත්තයා දොස්තර මහත්තයා නැතුව හරි රාහුල් කාලේ දරුවා ගත්තා. ඒ වෙලාවේ අපි මම ගාව හිටියා මගේ නැකත් දන්න කෙනෙක්. එයා කිව්වා රාහුල් කාලේ දරුවා ගන්න එපාම කියලා. නමුත් වෛද්‍යවරයාගේ උපදෙස් මත මම ඒ වෙලාවේ දරුවා ගත්තා. දරුවා ඒ අනුව මම හිතනවා ඒ අනුව දරුවා සෑහෙන්න ලෙඩ දුක් වලට බලපෑවා. ඒ විතරක් නෙවෙයි මම ඒක විතරක් බලපෑවේ නෑ. මම වෛද්‍ය උපදෙස් මත අවුරුදු ගාණක් දරුවා වෙනුවෙන් වෛද්‍ය උපදෙස් ගත්තා. ඒ අනුවම මනෝරි ඒ අනුවම කියලා කියන්නේ කොහොමද? ඒ අනුවම කියන්නේ මම ඒක තමයි මම මේ නක්ෂත්‍රය කියන එක මම පිළිගත්තේ ඒ අත්දැකීම මත. මොකද ඒ අනුව කියන්නේ නැතුව මම කියන්නේ ඇත්තේ දරුවා මාස 4ක් විතර හොඳට හිටියා. ඊට පස්සේ තමයි දරුවට ඇත්තටම කියනවා වර්ධනය නැතිව ගියා. ඊට පස්සේ මම වෛද්‍යවරු ඉන්දියාවේ පවා වෛද්‍යවරු ලව්ව එක එක පරීක්ෂණ කළා. දරුවා නොයෙක් ඔපරේෂන් වලට ලෑස්ති කළා. මම නක්ෂත්‍රවරු ලංකාවේ ওই දක්ෂ ඔතන ඉන්න මහත්වෝ දෙන්නෙක්ට මගේ කේන්දරෙ දෙන්නවා. හැම කෙනාම කිව්වා දරුවන්ට ලොකු අසනීපයක් තියෙනවා. මේක වෛද්‍යවරුන්ට අහු වෙන්නේ නැහැ. තව මම ඔය මහත්වෝ දෙදෙනා විතර නෙමෙයි තව නොයෙක් ලංකාවේ දක්ෂ වෛද්‍ය මේ නක්ෂත්‍ර මහත්වරුන්ට සමහර කිව්වා මේ දරුවා ජීවත් කරවන්න බෑ. සමහර කිව්වා මේ දරුවා මේ අසනීපයෙන් පෙළෙයි කියලා. සමහර කිව්වා මේ වෛද්‍යවරු අන්න ඒක නක්ෂත්‍රවරු 10 දිනක් ගාඩ